හරි මේ අපි සෙට් වෙලා තියෙන හත්වෙනි ප්‍රශ්නෙකට දාන්න මේ විද්‍යුත් රසායනය ලිගන්ඩර් ප්‍රශ්නේ මේ පොඩි වෙලාවකින් කියන්නේ පැය දෙක තුනකින් ඉවර කරලා දාන්න හදන්නේ. ඒ කියන්නේ විද්‍යුත් රසායන ප්‍රශ්නේ තීර ටික අවශ්‍ය තීර ටික අත්‍යවශ්‍ය තීර ටික විතරක් කරලා එතකොට ලිගන වල වෙනම වීඩියෝ එකක් දායි. ලිගන වලත් පැයක් විතර වුණ වීඩියෝ එකයි ඉක්මනට ඒ තීර ටික කරලා පාස් වේවස් ප්‍රශ්න ටික කරලා මේ දානවා. හරිද? එතකොට ඒක බලලා ගේමක් ගහගෙන පුළුවන්. හත්වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන් කොට දාගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ තීර කරද්දී සම්පූර්ණ කියන්නේ 100ක් මේ රිසර්ච් බුක් එකම කවර් වෙන්නේ අර ගානක් හදාගන්න දැන් හත්වෙනි ප්‍රශ්නේ කොට දාගන්න අත්‍යවශ්‍යම තීර ටික තියෙන්නේ. ඒ ටික මේ ඇප්ලයි කරලා තමයි මේ තීර ටික කරන්න යන්නේ. හරි. එහෙනම් රෙඩි සෙට් වෙමු ලියන්න විද්‍යුත් රසායනය කියලා. විද්‍යුත් රසායනය ගත්තාම මේ ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් දැන් මම කරන විදිහට කොටස් තුනකට කඩලා ගත්තාම ඉස්සෙල්ලාම කතා කරනවා රසායනික කෝෂ ගැන ඊට පස්සේ විද්‍යුත් විච්ඡේද කෝෂ. ඔය දෙකෙන් තමයි ගොඩක් දුරට එන්න ගන්නවා. ඊට පස්සේ එක්ස්ට්‍රා පොයින්ට්ස් වගේක් තියෙනවා. අර සිලබස් එකට අලුතෙන් දාලා තියෙන පොයින්ට් ටිකක් තියෙනවා. අපි ඒගෙන වෙනම විනාඩි 20ක 30ක වීඩියෝ එකක් තියෙක. ඒක මම පස්සේ දාන්නම්. අද දවසේ ටාගට් කරන්නේ මෙන්න මේ. මේ දෙකෙන් තමයි ගොඩක් දුරට ප්‍රශ්නේ එන්නේ. මේ දෙක පුළුවන් කියන්නේ අනිවාර්ය ප්‍රශ්නකට දාගන්න පුළුවන්. මෙන්න මේක විනාඩි 20ක විතර පොඩි තීර පොයින්ට් වගේක් තියෙනවා. මම ඒ ටික වෙනම වීඩියෝ එකකින් දාන්නම්. හරි. හරි. එහෙනම් මේ ඉස්සෙල්ලාම විද්‍යුත් රසායනය ඉවර කරලා ලිගන් වලට යන්න. යන්න විද්‍යුත් රසායනය. ඒකට තියගත්තාම විද්‍යුත් රසායනය ගත්තාම දැන් අපි කරන්නේ මෙන්න වගේ දෙයක්. හරිද? විද්‍යුත් රසායනය ගත්තට පස්සේ අපි දන්නවා රෙඩොක්ස් ප්‍රතික්‍රියානේ. රෙඩොක්ස් ප්‍රතික්‍රියා කියලා දෙයක් තියෙනවා. රෙඩොක්ස් ප්‍රතික්‍රියා කියන්නේ මොකද? ඔක්සිහරණ ප්‍රතික්‍රියා. රෙඩොක්ස් ප්‍රතික්‍රියා ගත්තාම ලෝක රෙඩොක්ස් ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. මට ස්පීඩ් යනවා. හරිද? මේකෙන් ගාන හදාගන්න පුළුවන් විදිහට ගේම තමයි මේ ගන්න. හරි. රෙඩොක්ස් ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. හරි. රෙඩොක්ස් ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ස්වයං සිද්ධ එව්වයි. දෙවෙනි තමයි ස්වයං සිද්ධ නොවන එව්වයි. හරිද? පළවෙනි ප්‍රතික්‍රියා වර්ගය තමයි මොකද්ද? ස්වයං සිද්ධ රෙඩොක්ස් ප්‍රතික්‍රියයි. දෙවෙනි එක තමයි ස්වයං සිද්ධ නොවන රෙඩොක්ස් ප්‍රතික්‍රියා. හරි. දැන් ওই විද්‍යුත් රසායනික කෝෂයි විද්‍යුත් විච්ඡේදන කෝෂ කියලා දෙකක් තියෙනවනේ. ඒතකොට විද්‍යුත් රසායනික කෝෂ වලදී කරන්නේ ස්වයං සිද්ධ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව කරලා ඒකෙන් ධාරාව කෙලියර ගන්න. ස්වයං සිද්ධ නොවන රෙඩොක්ස් ප්‍රතික්‍රියාවෙන් කරන්නේ තමයි කරන්නේ විද්‍යුත් විච්ඡේද කෝෂ වල. විද්‍යුත් විච්ඡේද කෝෂ කරන්නේ මොකද්ද? බාහිරින් ශක්තියක් විද්‍යුත් ශක්තියක් ලබා දීලා මොකද කරන්නේ? ස්වයං සිද්ධ නොවන රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් සිදු කර ගැනීම තමයි විද්‍යුත් විච්ඡේද කෝෂ වලදී කරන්නේ. තේරෙනවද? එතකොට විද්‍යුත් රසායනික කෝෂයකදී මොකද වෙන්නේ? ස්වයං සිද්ධ හින්දා අපිට පුළුවන් යාගෙන් ධාරාවක් ගන්න. එතකොට ස්වයං සිද්ධ නොවනකෙ මුදින එක නිපැත් වෙන්න එපා. අපි විසින් ධාරාවක් ලබා දීලා ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්න. හරිද? අන්න ඒක තමයි ස්වයං සිද්ධ නොවන රෙඩොක්ස් ප්‍රතික්‍රියාවට මේ විද්‍යුත් රසායනය ඇප්ලයි වෙන්නේ. හරි. එහෙනම් ඔය ඩයග්‍රෑම් අපි නෝමල් එකේ ටක් 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 ගාලා අවශ්‍ය පොයින්ට් වල. හරි. එහෙනම් ඊළඟට ගියට පස්සේ අපිට එන්න පුළුවන් විද්‍යුත් රසායනික කෝෂ වල. එහෙනම් ලියන්න මාතෘකාව විද්‍යුත් රසායනික කෝෂ. විද්‍යුත් රසායනික කෝෂ. විද්‍යුත් රසායනික කෝෂ. හරි. විද්‍යුත් රසායනික කෝෂ වලට ආවට පස්සේ විද්‍යුත් රසායනික කෝෂයක මොකද්ද වෙන්නේ? ස්වයං සිද්ධ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව පාවිච්චි කරලා ස්වයං සිද්ධ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව සිදු වෙන දේවල් පාවිච්චි කරලා බාහිරට විද්‍යුත් ධාරාවක් නැත්නම් කෝෂයක් විදිහට පාවිච්චි කිරීමක් තමයි විද්‍යුත් රසායනික කෝෂ වලදී කරන්නේ. හරි. එතකොට විද්‍යුත් රසායනික කෝෂ වලදී සිද්ධ වෙන මොකද? ස්වයං සිද්ධ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව ඉදිරියට තියාගන්න. මේවා තුල ස්වයං සිද්ධ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව සිදු වේ. ස්වයං සිද්ධ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව සිදු වේ. තවද මෙයින් ඉවතට ධාරාවක් ලබාගත හැකිය. මේ සරල විදිහට කරන්නේ ඇඩ්වාන්ස් නෙමෙයි සරල විදිහට කොන කෙට තේරෙන විදිහට ඉක්මනට ගණන් කොට දාගන්න පුළුවන් විදිහට තමයි කරන්නේ. හරිද? දැන් මහා ලොකු තීරියක් නෑ පොඩි තීරියයි මේ ගණන් ටික හදා ගන්න පුළුවන්. හරි. හරි. මොදෙන්නේ මේකෙන් ඉවතට ධාරාවක් ගන්න පුළුවන්. හරි. එතකොට අපි අර විද්‍යුත් විච්ඡේද කෝෂ ගැන පොඩ්ඩක් කියලමු. ලියන්න අංක 2 විද්‍යුත් විච්ඡේද කෝෂ. අංක 2 විද්‍යුත් විච්ඡේද කෝෂ. ඒකටද ලියන්න මේවා තුළ ස්වයං සිද්ධ නොවන රෙඩොක්ස් ප්‍රතික්‍රියා සිදුවේ. මේවා තුළ ස්වයං සිද්ධ නොවන රෙඩොක්ස් ප්‍රතික්‍රියා සිදුවේ. මෙහිදී බාහිරින් විද්‍යුත් ධාරාවක් සපයා ස්වයං සිද්ධ නොවන රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් සිදු කරගනි. ස්වයං සිද්ධ නැති කෙනෙක් ස්වයං සිද්ධ නැති කෙනෙක් කරගන්න බලය. හරිද? ඒ තමයි විද්‍යුත් විච්ඡේද කෝෂවලදී කරන්නේ. හරි. එහෙනම් ලියන්න මාතෘකාව ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව. ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව. හරිද? වැඩි හිතන්න බෑ මොනවද කියන්නේ කියලා හොඳට අහගෙන ඉන්න. එච්චරයි ඕනේ. හරිද? පොඩි නෝට් කැල්ලක් දාගන්න. හරි.
ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව. හරි ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයට එද්දි බලමු. දැන් ඔය එකකින් අපිට හම් වෙනවා ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න පුළුවන් මේ මේකේ සීනට වඩා පස්සේ. හරි. අපි ගන්නවා මෙන්න මෙහෙම වතුර ද්‍රාවණයක් ගන්නවා. නේද? වතුර බීකරයක් ගන්නවා. අරගෙන මේකේ ගිල්ලනවා මොකක් හරි ලෝහයක්. අපි ගමු මොකක් හරි M කියලා ලෝහයක්. මෙටල් කියන්නේ. M කියලා ලෝහයක් අරගෙන ඒ ලෝහේ කූරක් නැත්නම් ලෝහ පතුරක් හරි ගමන්නේ ලෝහ කූරක් මෙන්න මේ ජලීය ද්‍රාවි මේ වතුර බීකරේ ගිල්ලනවා. වතුර බීකරේ ගිල්ලුවට පස්සේ මොකද වෙන්නේ? ටික වෙලාවකින් පොඩි වැඩක් වෙනවා. මොකක්ද වෙන වැඩේ? මෙන්න මේ ලෝහය විකාදනය වෙලා මෙන්න මේ ද්‍රාවණයට නිදහස් වෙනවා. අන්න මේ ලෝහේ ලෝහ කැටයන. අපි හිතමු මේ ලෝහයේ ලෝහ කැටයනය Mn+ උදාහරණයක් දැන් Fe ගත්තොත් Fe2+ වගේ Mn+ කියලා ලෝහ කැටයනයක් හදනවා කියලා. දැන් මොකද වෙන්නේ මේ ලෝහය විසින් එයාගේ ලෝහ කැටයනය මොකද වෙන්නේ මෙයාගේ ද්‍රාවණයට නිදහස් කරනවා. හරිද? එහෙනම් මේ ද්‍රාවණයට නිදහස් වෙන මොකද්ද? Mn+ කියලා ලෝහ කැටයන. අපි දන්නවා දැන් එහෙම වෙන්න නම් මොකද වෙන්නේ? දැන් M කියලා විදිහට දැන් මෙයා මැටීරියල් එක විදිහට ඉන්නේ. M කියලා මූල ද්‍රව්‍ය විදිහට ඉන්නවා. මේ මූල ද්‍රව්‍ය Mn+ වෙද්දී මොකද වෙන්නේ? මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන ගැලවිලා යන්න ඕනේ. කැටයනයක් හදද්දී මොකද වෙන්නේ? කැටයනයක් හදද්දී ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? ගැලවිලා යන්න ඕනේ. ඔක්සිකරණය වීමක් ලක් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? Mn+ කියන එක හදද්දී මෙන්න මේ ලෝහය කැටයනය හදද්දී ඉලෙක්ට්‍රෝන ගැලවිලා යන්න ඕනේ. දැන් බලන්න මෙතන 2+ තිබ්බනම් ඉලෙක්ට්‍රෝන දෙකක් ගැලවෙන්න ඕනේ. දැන් N+ තින්දා ඉලෙක්ට්‍රෝන කොච්චර ගැලවෙන්න ඕනද? N සංඛ්‍යාවක් ගැලවෙන්න ඕනේ. තේරෙනවද? දැන් මොකද වෙන්නේ? මෙයා මේ විදිහට ලෝහයේ විකාදනය මේ ජලය තුල දිය වෙද්දී Mn+ මේ විදිහට ද්‍රාවණය තුල නිදහස් වෙනවා. ඒත් එක්කම ලස්සන වැඩක් වෙනවා. Mn+ නිදහස් වෙද්දී මෙන්න මේ පිට වෙනවනේ ඉලෙක්ට්‍රෝන ටික. මෙන්න මේ පිට වෙන ඉලෙක්ට්‍රෝන ටික මොකද වෙන්නේ? තැම්පත් වෙනවා මෙන්න මේ ලෝහ කූර තුල. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන තැම්පත් වෙන මොනවද? ලෝහයේ පෘෂ්ඨේ. හරි ලෝහ පෘෂ්ඨ වල තමයි ඉලෙක්ට්‍රෝන තැම්පත් වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ආරෝපණ තැම්පත් වෙන ලෝහ පෘෂ්ඨ නිසා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ටික මොකද වෙන්නේ? මෙන්න මේ ලෝහේ තැම්පත් වෙනවා. මෙන්න මේ ලෝහේ තැම්පත් වෙනවා. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන මොනවා ආරෝපිතද? ඍණ ආරෝපිතයිනේ. මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන ටික මොකද වෙන්නේ? තැම්පත් වෙනවා. මෙන්න මේ වගේ සීන් එකක් තමයි ඇති. හරි. දැන් මේ ටික වෙලාවක් යද්දි මොකද වෙන්නේ? දැන් ටික වෙලාවක් යද්දි මෙන්න මේ ජලීය ද්‍රාවණය තුල නැත්නම් මේ බීකරය තුල දිය වෙන්න පුළුවන් උපරිම Mn+ අයන සාන්ද්‍රණයක් දිය වෙනවා. හරිද? මේ ජලය දැන් හිතන්නකො වතුර බීකරයක් ගත්තාම ලුණු දිය කරන්නකො ලුණු දිය කරාම මොකද වෙන්නේ? දිය කරන්න පුළුවන් උපරිම සීමාවක් වෙනවනේ. එතනින් පස්සේ ආයෙ කොච්චර ලුණු දැම්මත් දිය වෙනවද? නැහැ. අන්න ඒ අවස්ථාවට එනවා. මෙන්න මේ ලෝහය විකාදනය වෙලා ජලයේ දී වෙන්න පුළුවන් උපරිම Mn+ අයන ටික මේ බීකර ඇතුලේ දී. දී වුණාට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් Mn+ සාන්ද්‍රණය වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒව ආපහු මේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික අරගෙන Ms බවට පත් වෙනවා. ඒ කියන්නේ අර ඕනෝට Mn+ සාන්ද්‍රණය වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒ සාන්ද්‍රණය වැඩි වීම බලක්වා ගැනීමට ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? ප්‍රත්‍යාවර්ත වෙනවා. හරිද? වැඩි මංගට වැඩි ඩෑන්ස් කරලා පැහැදිලි කරන්න යන්න නෝමල් එකේ මේක ඔලුවට දාගත්තා නම් ඇති. හරිද? මොකද දැන් සීමිත කාලයක් නේ තියෙන්නේ. ඒ හින්දා වැඩි ඒවා මේ ඇඩ්වාන්ස් විදිහට කතා කරන්න යන්නේ නැහැ. අර බේසික් ටික හොඳ ටිකක් අර ඕන කරන ටික විතරයි කියලා දානවා. මේ ගේන දවර දාගන්න තමයි. හරිද? පැය දෙකෙන් තුනෙන් නැත්තම් පැය දෙකෙන් විදුලි රසායන කොට දාන්න බෑනේ පැය දෙකෙන් තුනෙන්. හරිද? කොට දාලා හරිද? කොට දාලා ගේමක් ගහමු කොහමද? හත්වෙනි ප්‍රශ්න හදාගත්ත කෙනා ලකුණු 250ක් නේ. හරි. එහෙනම් මොකද වෙන්නේ මේ ලෝහය විකාදන Mn+ හදනවා ඊට පස්සේ මොකද වෙන්නේ අර වැඩිපුර හදන Mn+ ටික මොකද වෙන්නේ ආපහු ඉලෙක්ට්‍රෝන ඉලගෙන මේ ලෝහය බවට තැම්පත් වෙනවා. දැන් මෙන්න මේ විදිහට හදන මොකද ගතික සමතුලිතතාවය ඇති වෙනවා. තේරෙනවද? ගතික සමතුලිතතාවයක් ඇති වෙනවා. මෙන්න මෙයාට අපි කියන මොකද්ද? ඉලෙක්ට්‍රෝඩයක් කියලා. මේ යම්කිසි ලෝහයක් එයාගේම ජලීය යන ද්‍රාවණයක් සමග ගතික සමතුලිතතාවයේ ඉන්න අවස්ථාවට අපි කියන මොකද්ද? ඉලෙක්ට්‍රෝඩයක් කියලා. මෙන්න මේ පද්ධතියට අපි කියන මොකද්ද? ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ. මේ පද්ධතියට මෙයාට විතරක් නෙමෙයි මේ පද්ධතියම අපි කියන මොකද්ද? ඉලෙක්ට්‍රෝඩයක් කියලා. තේරෙනවද? හරි. එතකොට මෙන්න මේක අපි කියනවා මේ ඉලෙක්ට්‍රෝඩ එක සමතුලිතතාවය කියලා කියනවා. හරි සරලව කිව්වොත් එහෙම. ටගල් එක දාගන්න ඕන දාගන්න. හරි. දැන් ඉලෙක්ට්‍රෝඩ එක අර්ථ දැක්වීම. හරි. ඉලෙක්ට්‍රෝඩ එක අර්ථ දැක්වීම. ඒක දාලා යන්න. මේක තමයි වැඩක් තියෙනවා අහගන්නකො. දැන් මේ
දැන් මේ ජලීය ද්‍රාවණයක් පාවිච්චි කරොත් මොකද වෙන්නේ? දැන් මෙයා ටික ටික දිය වෙලා මෙන්න මේ සමතුලිතතාව මෙහින් මෙහාට කැරිලානේ ආපහු රිවර්ස් වෙන්න හදන්නේ. එතකොට ටික වෙලාවක් යනවනේ මේක සමතුලිත වෙන්න. අන්න ඒ නිසා මොකද අපිට පුළුවන් මේක අර දාලා චුට්ටි වෙලාවක සමතුලිතතාවයක් ඇති කරගන්න පුළුවන්. ආරම්භයේ ජලීය ද්‍රාවණයක් පාවිච්චි කරන්නේ නැතුව කවුරු ගත්තොත්ද මේ ලෝහෙම ලෝහ අයන ද්‍රාවණයක් පාවිච්චි කරොත් මොකද වෙන්නේ? ඉක්මන් සමතුලිතතාවයක් ඇති කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ සමතුලිතතාවය තියෙන ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒ හින්දා වඩාත්ම මේ ප්‍රායෝගික ක්‍රමය තමයි මොකද්ද? මේ ජලීය ද්‍රාවණ මේ ජලය බීකරයක් කියන්නේ ජලය පාවිච්චි කරන්නේ නැතුව එයාගේම ලෝහ අයනේ ඉන්න ජලීය ද්‍රාවණයක් පාවිච්චි කරන එක තමයි වඩාත්ම හොඳ වෙන්නේ. හරි. එහෙනම් ලියන්න ඉලෙක්ට්‍රෝඩික අර්ථ දැක්වීමේදී ලෝහයක් එහි අයන සමග එහි ජලීය අයන සමග ගතික සමතුලිතතාවයේ පවතින පද්ධතියක් ඉලෙක්ට්‍රෝඩයක් ලෙස අර්ථ දැක්වේ. හරි. ඊට ලියන්න මාතෘකාව ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය. හරි. ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය. දැන් අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් බලන්න සරලව කියන්නේ අර ඇඩ්වාන්ස් විදිහට සාමාන්‍ය තේරෙන විදිහට තමයි කියන්නේ. දැන් බලන්න මෙන්න මේ ලෝහ කූර නැත්තම් මේ ලෝහ තාඩු මොනවාරපිතද මෙයාගා ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ මේ ලෝහ තාඩුවේ. එතකොට මෙන්න මේ ලෝහ තාඩු මොනවාරපිතද? ඍණාරෝපිතයි. අපි දන්නේ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි කියලා. එහෙනම් මේ ලෝහ තාඩු ඍණාරෝපිත වෙනවා. ටික වෙලාවකින් මොකද වෙන්නේ? මේ ද්‍රාවණය තුල Mn+ අයන උපරිම වශයෙන් දිනනවා. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ ජලීය ද්‍රාවණය මොකක් වෙනවද? ධන ආරෝපිත වෙනවා. එයාලගේ දැන් Mn+ අයන මේක හැමතැනම තියෙනවනේ. එතකොට මේ ද්‍රාවණය මොන ආරෝපිතද? ධන ආරෝපිත වෙනවා. ද්‍රාවණය ධන ආරෝපිත වෙනවා. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ වගේ ධන ආරෝපණයක ඍණ ආරෝපණයක තියෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්න අතර තියෙනවා මොකද්ද? විභව අන්තරයක්. හරි. මේ දෙන්න අතර තියෙනවා මොකද්ද? විභව අන්තරයක්. නිකන් බැටරියක් වගේ තමයි. දැන් බැටරි එක ධනාග්‍රේකුයි ඍණාග්‍රේකුයි කියලා එකක් තියෙනවනේ. මෙන්න මේ ධනාග්‍රේ මේක ඍණාග්‍රේ. ඒ වගේ තමයි. හරිද? මෙන්න මේ ලෝහ කූර ඍණ ආරෝපිතයි. මෙන්න මෙයා ධන ආරෝපිතයි. එහෙනම් මේ දෙන්න අතර තියෙනවා මොකද්ද? විභව අන්තරය. හරිද? අන්න ඒ වෝල්ටේජ් එක ඔය ඇති වෙන විභවාන්තරයට තමයි අපි කියන්නේ මොකද්ද මේ ඉලෙක්ට්‍රෝඩේ විභවාන්තරය කියලා කියන්නේ. හරිද? ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා කියන්නේ උට තමයි. සරල දෙයක්. හරිද? මේ ඍණ ආරෝපිතයි මේ ධන ආරෝපිතයි මේ දෙන්න අතර තියෙන විභවාන්තරයට අපි කියන මොකද? ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා. හරි. ඔච්චර තියෙනවා. දාගන්න පොඩි නෝට් කැලක් විතර මේ දාගන්න දෙයක් තියෙනවද? ඔව් කවන්න මේ රූපය දාලා මේ ඍණ ආරෝපිතයි මේ ධන ආරෝපිතයි කියලා දාලා දාගන්න මෙතන වෝල්ටේජ් වෙනසක් තියෙනවා කියලා. හරි. මෙන්න මේ ඩෙල්ටා මෙන්න මේ වෝල්ටේජ් වෙනසට තමයි අපි කියන්නේ ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා. හරි. දැන් ඉලෙක්ට්‍රෝඩයක ලෝහ තාඩුව හා ද්‍රාවණය අතර විභවාන්තරය එම ඉලෙක්ට්‍රෝඩ විභවය ලෙස හැඳින්වේ. එම ඉලෙක්ට්‍රෝඩ කියන්නේ මේ සම්පූර්ණ එක. එම ඉලෙක්ට්‍රෝඩ විභවය ලෙස හැඳින්වේ. හරි. එහෙනම් ඒ පාර්ට් එකක් තියෙනවා. අපි මේ ටටක් ගාලා යනවා. අර අවශ්‍ය දේවල් ටික විතර කොලොට දාන ටටක් ගාලා මේ ටටක් ගාලා යන්න. ඉස්සරහට යන එක තමයි කරන්නේ. හරි. වැඩි හිතන්න එපා. හරි. දැන් මෙතන පොඩි කේස් එකක් එනවා. තා ටිකක් දැන් හිතන්නකෝ මේ ඔය ඉලෙක්ට්‍රෝඩ විභවය මනිද්දි. හරි පොඩි කේස් එකක් එන්න ගන්නවා. මේ ඉලෙක්ට්‍රෝඩ විභවය මනිද්දි. මොකද්ද කේස් එක දන්නවද? මේ ඉලෙක්ට්‍රෝඩ විභවය මනින්නද්දී දැන් ඉලෙක්ට්‍රෝඩ විභවය මනින්න වෝල්ට් මීටරයක් සම්බන්ධ කරන්න බෑ. මේ ධන සහ ඍණ මේ දෙක අතර මේ ධන සහ ඍණ පොයින්ට් දෙක අතර මොකද වෙන්නේ? හයි කරන්න ඕන මොකද? වෝල්ට් මීටරය. එහෙනම් මොකද වෙන්නේ? වෝල්ට් මීටරය ඍණාග්‍රය මෙතන සම්බන්ධ කරනවා ධනාග්‍රය මොකද වෙන්නේ? මෙතන සම්බන්ධ කරනවා. හරි. දැන් තියෙනවා වෝල්ට් මීටර. හරි. ඊට පස්සේ ඔකේ වෝල්ටේජ් එක මනිනවා. මේ දෙන්න අතර විභවාන්තරය මනිනවා. හිතන්නකෝ 2.3ක් කියලා වෝල්ටේජ් එක. වෝල්ටේජ් එක කියදෙන්නේ 2.3ක් කියලා එනවා. හැබැයි ඔන්න ඔය වෝල්ටේජ් එක කියන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ විභවය නෙමෙයි.
මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩේ විබ්බේ නෙමෙයි. මොකක්ද මේ කේස් එක? බලන්න මෙතන නම් අවුලක් නැහැ. මෙන්න මෙතන තියෙන මොකද්ද මේ දැන් මේ වෝල්ට් මීටරය සම්බන්ධ කරන්න ඕනේ සන්නායක පාවිච්චි කරලානේ. ඒතර මේක සන්නායකයක් මේ ලෝහ කුරට එනවා. අනිත් සන්නායකය බලන්න. ඒ අනිත් සන්නායක ගිල්ලන්නේ මොකේද? මෙන්න මේ ද්‍රාවණය තුල. දැන් මේ සන්නායකය කියන්නේ ලෝහයක්නේ. දැන් මේ වෝල්ට් මීටරය සම්බන්ධ කරන මේ කම්බිය මේ ද්‍රාවණය තුල ගිල්ලපුවම මොකද වෙන්නේ? දැන් එයාත් ලෝහයක්නේ. එයාටත් පුළුවන් එයාගේ ලෝහ කැටයනේ මේ ද්‍රාවණය තුලට නිදහස් කරන්න. මෙයාටත් පුළුවන් එයාගේ ලෝහ කැටයන මෙයාගේ ද්‍රාවණය තුලට නිදහස් කරන්න. එතකොට මොකද වෙන්නේ? මේ Mn+ ට අමතරව මේ සම්බන්ධ කරන කම්බියේ ලෝහ කැටයනත් මේ ද්‍රාවණයට එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන තියෙන ධන විභවය මොකද වෙන්නේ? අපි හිතනවට වඩා වෙනස් වෙනවා. ධන විභවය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ධන විභවය වැඩි වෙනවා. හැබැයි මේ ධන විභවය දැන් ඇති වෙන කවද්ද? මේ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන තහඩුවෙන් නිදහස් වෙන ලෝහ කැටයන සහ මේ වෝල්ට් මීටරය සම්බන්ධ කරලා තියෙන කම්බියෙන් නිදහස් වෙන ලෝහ කැටයන නිසා. අන්න ඒ නිසා මෙන්න මේ ධන විභවය කියන්නේ ඔරිජිනල් ඉලෙක්ට්‍රෝඩේ ධන විභවය නෙමෙයි. අන්න ඒ නිසා මොකද ඉන්නේ අපිට ඉන්නේ වැරදි අගයක්. සමහර රට මීට වඩා අඩු වගයක් වෙන්න පුළුවන්. ඇත්ත ඉලෙක්ට්‍රෝඩේ විභවය මොකද ඉන්නේ මීට වඩා අඩු වග. උදාහරණ 2.2ක් විතර. දැන් මේක දාපු හින්දා මොකද මෙතන මෙයාගේ මේ ගිල්ලන කම්බි කූරේ කියන්නේ සන්නායකයේ කම්බි කූරේ සන්නායකයේ ලෝහානේ නිදහස් වෙන නිසා මෙතන ධන විභවය තවදුරටත් වැඩි වෙලා වෝල්ටේජ් විභවාන්තරය නැත්නම් විභවාන්තරය මොකද වෙන්නේ වැඩි වෙනවා. අන්න ඒ වගේ සිද්ධියක් තමයි වෙන්නේ. අන්න ඒ නිසා මොකද වෙන්නේ අපිට මෙතන කෙලින්ම මෙහෙම කම්බියක් කොහොමද දාලා වෝල්ට් මීටරයක් දාලා මේ තනි ඉලෙක්ට්‍රෝඩ් එක විභවාන්තරය මැනගන්න බෑ. හරිද? මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩේ විභවාන්තරය ඉලෙක්ට්‍රෝඩ් විභවය කෙලින්ම මැනගන්න බෑ. අන්න ඒ නිසා මොකද වෙන්නේ? ඔතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. හරිද? හරි. අපි ඒක ගැන දාන්නෙමු. ඉතින් රත් වෙනතරවත් දාලා යන්න ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය මැනීම සඳහා පහත පරිදි වෝල්ට් මීටරයක් භාවිතා කළහොත් කියලා මෙන්න මේක දාගන්න. මෙන්න මේක දාගන්න. හරි. ඔබ දාගන්න. කළහොත් වෝල්ට් මීටරය සම්බන්ධ කරන සන්නායක කම්බිය ද්‍රාවණය තුල ගිල්වන විට එම සන්නායකයෙන්ද ලෝහ අයන ද්‍රාවණයට නිදහස් වී ද්‍රාවණයේ ධන විභවය වෙනස් කරයි වැඩි කරයි කියලා කමක් නැහැ. ධන විභවය වැඩි කරයි. එවිට වෝල්ට් මීටරයෙන් ලැබෙන්නේ ඉලෙක්ට්‍රෝඩේ සැබෑ විභවාන්තරය නොවේ. ඉලෙක්ට්‍රෝඩේ සත්‍ය විභවාන්තරය නොවේ. එම නිසා ඉලෙක්ට්‍රෝඩයක විභවාන්තරය මැනීම සඳහා හරි. ඉතින් පොඩක් නවත්තන්න. දැන් මොකද වෙන්නේ? දැන් මේ වෝල්ට් මීටරය සම්බන්ධ කරලා මේක මයින්න බෑනේ. මේ කම්බි කෝර ගිලද්දි කේස් වෙනවනේ. ඒ නිසා කරන්නේ මොකද්ද? අපි දන්න සාමාන්‍ය වල දන්න මේ සාපේක්ෂ ඝනත්වය. දැන් සාපේක්ෂ ඝනත්වය මයින් කාට සාපේක්ෂව? ජලයට සාපේක්ෂවනේ. අන්න ඒ වගේ මොකද වෙන්නේ? මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩේ විභවය මයින්ඩ් හදනවා තව කෙනෙක්ට සාපේක්ෂව. හරිද? ලෝකයේ තියෙන හැම ඉලෙක්ට්‍රෝඩයකම ඉලෙක්ට්‍රෝඩ විභවය මයින්නවා මොකද්ද? අපි සම්මත කරගත්ත එක ඉලෙක්ට්‍රෝඩයක සාපේක්ෂව. හරිද? අපි හිතනවා අන්නේ ඉලෙක්ට්‍රෝඩේ විභවය බිඳුව කියලා. ඇත්තට බිඳුව නෙමෙයි අගයක් තියෙනවා. හරිද? අගයක් තියෙනවා අපි හිතනවා බිඳුවයි කියලා. ඒතර අපි හැම වෙලේම මොකද වෙන්නේ? ලෝකයේ තියෙන හැම මේ ඉලෙක්ට්‍රෝඩයකම ඉලෙක්ට්‍රෝඩ විභවය මයින්නේ මොකද්ද? අන්නේ සම්මත කරගත්ත ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව. හරිද? අන්න ඒ වගේ වැඩ තමයි කරන්නේ. අපි ඉලෙක්ට්‍රෝඩ කියනවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියලා.
හරිද? මේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව තමයි ලෝකේ තියෙන හැම මේ රසායනික කෝෂ හදන මේ ඉලෙක්ට්‍රෝඩ වල විභවාන්තරය වෙන්නේ. හරි. එතකොට මේ අපි කියමු මොකද්ද? ඒ නිසා ඉලෙක්ට්‍රෝඩ විමැනීම සඳහා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරයි. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරයි. හරි. ඊළඟ නියඳ මෙහිදී සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝඩ විභවය මැනීම සිදු කරයි. ඉලෙක්ට්‍රෝඩ විභවය මැනීම සිදු කරයි. හරි. එහෙනම් ලියන්න සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ මේ හරි මේක ඔරිජිනල් සටහන ඕනේ සාමාන්‍ය නෝමල් රූපයක් දාගත්තා නම් කියන්නේ මේ වගේ එකක් ඇඳ නම් අවුලක් නැහැ ලකුණු ලබා දෙන්න. හරිද? ලකුණු දෙන්න. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ ලොකුවට පැහැදිලි කරන්න යන්නේ සාමාන්‍ය අවශ්‍ය ටික විතරක් මම අවශ්‍ය තැන්වලදී පැහැදිලි කරනවා. ගාන හදන්න හරිද? එතකොට දැන් මේ බලාපොරොත්තු වෙන්න අප ලොකු නිකන් තීරි පැහැදිලි කිරීමක් වගේ. මොකද දැන් සීමිත වෙලාවක් තියෙන. ඒතර පැය දෙකකින් තුනකින් මේක ගොඩ දා ගන්නවා. ඉතින් අර සමහර දේවල් හංගලා කියන්න වෙනවා. හරි. එඳඩි හිතන්න එපා ඒක. හරි. මෙන්න මේ වගේ මිනුම්සරාවක් මේ පරීක්ෂණ අරගෙන අනිත් පැත්ත ඔබලා මෙතන පොඩි සිදුරක් හදලා වගේ සීන් එකක් තියෙනවා. ඒකට බස්සලා තියෙනවා ප්ලැටිනම් කූරකුයි මෙතන තියෙනවා ප්ලැටිනම් තහඩු. හරි. මේකට අපි කියනවා ප්ලැටිනම් කූර. මේක ප්ලැටිනම් තහඩුව. හරි. මෙන්න මෙතනින් ඇතුළට එනවා හයිඩ්‍රජන් වායු. මෙතනින් ඇතුළට එනවා මොකද්ද? හයිඩ්‍රජන් වායු. හරි. හයිඩ්‍රජන් වායුව පොඩ්ඩක් ඇතුළට එනවා එළියට යන්නත් පුළුවන්. හරිද? එළියට යන්නත් පුළුවන් මේක. මේකේ ඉන්නවා මෙතන හයිඩ්‍රජන් වායුව ඇතුළට යන්න පුළුවන් එළියට යන්නත් පුළුවන්. දැන් මෙතනින් හයිඩ්‍රජන් හැදුනොත් එළියට යන්නත් පුළුවන්. හරිද? ඇතුළට එනවා කියලා හිතන්න පුළුවන්. මෙතන ඉන්නවා H+ 8+. හරි. H+ අයන ඉන්නවා. ඒකේ සාන්ද්‍රණය 1 මවුල ඝන ඩෙසිමීටරයට. H+ අයන සාන්ද්‍රණය 1 මවුල ඝන ඩෙසිමීටර. ඔන්නක තමයි සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියලා කියන්නේ. හරිද? හරි. මේකදී මොකද වෙන්නේ? මේකේ තියෙන H+ අයන ටික පත් වෙනවා හයිඩ්‍රජන් බවට. කලින් දෙකක් දාන්න. දැන් මෙතන බලන්න H+ H2 නේ නේද ඔක්සිහරණයක්. එතන මෙතන ගන්නවා දෙකක් ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්න. එක H+ එකක් නාට දෙකක් බලා ගන්නවා. තව H+ එකක් එකේ ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න. එතකොට මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාව ඔය පැත්තට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිත් පැත්තට සිද්ධ වෙන්නත් පුළුවන්. ඒක ඉස්සරහට යද්දි තේරෙයි. දැන් මේක හිතන්න එපා. හරිද? එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මෙතන එන කෝෂයේ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝඩේ මේ තියෙන ඉලෙක්ට්‍රෝඩේ ප්‍රතික්‍රියාව මොකද්ද? H+ H2 වෙනවා. මෙහාට වෙන්නත් පුළුවන් මෙහාට වෙන්නත් පුළුවන්. කියන්නේ H2 වලින් H+ හදෙන්නත් පුළුවන්. H+ වලින් H2 හදෙන්නත් පුළුවන්. හරි. ප්‍රතික්‍රියාවක් දාගන්න. හරි. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ ප්‍රතික්‍රියාවක් දාගන්න. හරි. ඊට අමතරව මේක විශේෂත්වය තමයි දැන් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩෙන් ඒ කියන්නේ සම්මත තත්ත්ව ටිකක් තියෙනවා. අලියන්න මෙහි පවතින සම්මත තත්ත්ව. දැන් පළවෙනි එක පීඩනය 1 atm විය යුතුය. පීඩනය 1 atm විය යුතුය. මේක භාවිතා කරන පීඩනය 1 atm වෙන්න ඕනේ. දෙක උෂ්ණත්වය 298 කෙල්වින් වෙන්න ඕනේ. උෂ්ණත්වය 298 කෙල්වින් විය යුතුය. ඊළඟ තුන්වෙනි එක H+ අයන සාන්ද්‍රණය 1 මවුල ඝන ඩෙසිමීටරයට විය යුතුය. H+ අයන සාන්ද්‍රණය 1 මවුල ඝන ඩෙසිමීටරයට විය යුතුය.
හරි. ඒකත් හරි. එහෙනම් දැන් ලියන්න මාතෘකාව සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය. හරි. දැන් මෙතන ටිකක් ටච් එකේ ඉන්න හරියට ඈ. අර ඕන නිකන් නෝමල් බේසික් චූටි දේවල් ටිකක් ඒක අයිඩියා එක විතර තිබ්බනම් ඇති. දැන් ඉඳන් මොකද පොඩ්ඩක් හොඳ අවධානයෙන් ඉන්න. හරි. ලියන්න සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය. සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය. හරි. ලියන්න සම්මත තත්ත්වයටදී මූලද්‍රව්‍යයක් එම මූලද්‍රව්‍යම ජලීය අයන ද්‍රාවණයක් ගිල්වා ඇති විට ද්‍රාවණය හා මූලද්‍රව්‍ය අතර ඇතිවන විභවාන්තරය සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයකට සාපේක්ෂව කියන වචනේ හයිලයිට් කරගන්න. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයකට සාපේක්ෂව මැනගත් විට එය සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය නම් වේ. ඕකට අපි කියනවා ඔක්සිහරණ විභවය කියලා කියනවා. හරි. ඔක්සිහරණ විභවය කියලා කියනවා. සම්මත ඔක්සිහරණ විභවය කියලා. හරි. ඒක ඉස්සරහට ඇද්දි බලමු. හරි. මොකක්ද ඇයි එහෙම සම්මත ඔක්සිහරණ විභවය කියලා පොඩ්ඩක් කිව්වේ කියලා චුට්ටක් බලමු. හරි. ලියන්න අනුමාතෘකාව සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කරේ විවිධ සාධකවල බලපෑම. සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කෙරෙහි මේ රූපේ දාගන්න තනින් ඈ. හරි. සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කෙරෙහි විවිධ සාධකවල බලපෑම. හරි. එතකොට අපි දැන් අර කලින් කියපු සීන් එක ගමු. අර M කියලා මූලද්‍රව්‍යයක් ජලයත් එක්ක ජලීය ද්‍රවණයක් ගිහිල්ලා සමතුලිතයක් ඇති කරගත්ත ඉලෙක්ට්‍රෝඩේ තියෙන. ඒක ඉලෙක්ට්‍රෝඩේ තියෙන ප්‍රතික්‍රියාව ගමු. ඒකද මොකනේ M කියන එක්කෙනා Mn+ ධන n ඉලෙක්ට්‍රෝන කියන හැදුවා. Mn+ ධන n ඉලෙක්ට්‍රෝන කියන හැදුවා. සාමාන්‍ය මෙන්න මේවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාව කියලා. ඇයි අර ඉලෙක්ට්‍රෝන ගලවන්න යම්කිසි තාප ශක්තියක් මොකද දෙන්නේ? අවශෝෂණය කරන්න ඕනේ. මේ මූලද්‍රව්‍යයෙන් ඉලෙක්ට්‍රෝන ටික ගලවන්න මොකද දෙන්නේ? යම්කිසි තාප ශක්තියක් මේ අවශෝෂණය කරනවා. හරි. එතකොට මොකද එන්නේ? ඉතින් මේ ඉදිරි ප්‍රතික්‍රියාව මොකද එන්නේ? තාප අවශෝෂකයි. මේක ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි කියලා වැදගත්. හරිද? හැබැයි මං කිව්වා නේද අර මොකද්ද මේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයට තව කියන නමක් තියෙනවා. සම්මත ඔක්සිහරණ විභවය කියලා. ඒක කියන්නේ හේතුව තමයි හැම ඉලෙක්ට්‍රෝඩයකම ඉලෙක්ට්‍රෝඩයම කතා කරද්දී ඒ ප්‍රතික්‍රියාව ඒකට අදාළ ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාව මොදෙන්නේ ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාව අපි ලියා ගන්න ඕනේ ඔක්සිහරණය වෙන පැත්තට. මොන පැත්තටද? ඔක්සිහරණය වෙන පැත්තට. ඒ කියන්නේ ඔක්සිකරණාංගය අඩු වෙන පැත්තට. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පැත්තට තමයි ලියන්නේ. ඒ කියන්නේ මෙන්න මේකේ අනිත් පැත්ත. එහෙනම් අපි සලකන්න ඕනේ මේ පැත්තට නෙමෙයි මේක අනිත් පැත්ත. ඒ කියන්නේ Mn+ වලින් ඉලෙක්ට්‍රෝන අරගෙන Mn+ ඉලෙක්ට්‍රෝන අරගෙන හදන්න ඕනේ මූලද්‍රව්‍ය. හරි. බලන්න ප්‍රතික්‍රියාව අනිත් පැත්තට එද්දී මේකේ ඩෙල්ටා H වල ලකුණ මොකද වෙන්නේ? මාරු වෙන්න ඕනේ. ඩෙල්ටා H නෝට් කුඩායි බිඳුව. එහෙනම් මොකද වෙන්නේ? මේක ඉදිරි ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? තාප දායක වෙනවා. මේක ඉදිරි ප්‍රතික්‍රියාව තාප දායක වෙනවා. හරි. මේක නම් පට්ට වැදගත්. මේක මතක තියාගන්න. හරි. මතක තියාගන්න නැත්නම් තේරෙන්න එපා වෙයි. දැන් මේක කරද්දී ඉලෙක්ට්‍රෝන ගලවන තාපයක් උරා ගන්න එපා. ශක්තියක් උරා ගන්න එපා. එහෙනම් ඒක අනිත් පැත්තේ නෙමෙයි ශක්තිය පිට කරන්න ඕනේ. පසු ප්‍රතික්‍රියාවනේ මේකේ. මේකේ පසු ප්‍රතික්‍රියාව එනවා තාප දායක වෙන්න ඕනේ. හරි. එහෙනම් මේක ලියා ගන්න ඕනේ මොකද? ඔක්සිහරණය වෙන පැත්තට. අන්න ඒ නිසාම මේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයට අපි කියනවා තව නම් මේවා. තව කියන නම මොකද්ද? සම්මත ඔක්සිහරණ විභවය කියලාත් කියනවා. හරි. ඔන්න ඇටි ලියා ගන්න සම්මත ඔක්සිහරණ විභවය. සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයට තව කියන නමක් තමයි සම්මත ඔක්සිහරණ විභවය කියලා. ඒක හොඳට මතක තියාගන්න. සමහර තැන්වල සම්මත ඔක්සිහරණ විභවය කියලා දෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝඩ විභවයම තමයි. හරි. සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයම තමයි. හරි. දැන් ලස්සනට සම්මත ඔක්සිහරණ විභවය කිව්වොත් හරියි. ඒකත් ගැලපෙනවා නෙයි. අපි ඉලෙක්ට්‍රෝඩේ ප්‍රතික්‍රියාව සලකන්නේ මොන පැත්තටද? ඔක්සිහරණය වෙන පැත්තට. හරි. ඔක්සිහරණය වෙන පැත්තට තමයි ඉලෙක්ට්‍රෝඩ විභවයම ඉන්නේ. හරි.
ඒක හොඳට ඔලුව තියාගන්න නැත්නම් ඉස්සරහට ඔය ධන ඍණය කියනම පැටලෙන්න ගන්නවා. හරිද? හැම වෙලේම මොකද ඉලෙක්ට්‍රෝන බීමයින් මොන පැත්තටද? ඉලෙක්ට්‍රෝඩ් එක සම්මත ඉලෙක්ට්‍රෝඩ් බීමයින් මොකද්ද? ඔක්සිහරණය වෙන පැත්තට. හරි. මේකේ විශේෂ පොයින්ට් එකක් අපි දැනගෙන ඉන්න ඕනේ ඉස්සරහට යන්න කලින්. අර මේක මරණකම් මතක තියෙනවනේ මෙන්න මේ විශේෂ පොයින්ට් එක. ලියන පළවෙනි විශේෂ පොයින්ට් එක තර තුනක් දාලා ලියන රතු පෑනෙන් මේකට දාලා බෑ. අපි කතා කරන්නේ මෙයා නෙමෙයි මෙයාට උදව්. හරිද? ඔක්සිහරණ පැත්තට තමයි කතා කරන්නේ. හරි. දැන් තර තුනක් දාලා ඉහත සමතුලිතතාව ඉහත සමතුලිතතාව කියන්නේ මේ ඔක්සිහරණ පැත්තට ලියපෙක නෑ. ඉහත සමතුලිතතාව ඉදිරියට යන විට ඔක්සිහරණ විභවයේ ධනාගය වැඩි වේ. ඔක්සිහරණ විභවයේ ධනාගය වැඩි වේ. එනම් ඔක්සිහරණය වීමට කැමැති මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝඩ විභවය ධනාගයක් වේ. ඉලෙක්ට්‍රෝඩ විභවය ධනාගයක් වේ. හරි. බලන්න. මේ ප්‍රතික්‍රියාව ඉස්සරහට යනවා කියන එකේ තේරුම තමයි ඔක්සිහරණය යන පැත්තට තමයි නැඹුරු වෙන්නේ. දැන් මේ පැත්තට ගොඩාක් යනවා කියන්නේ මොකද්ද? ඔක්සිහරණයට තමයි ගොඩක් නැඹුරු වෙන්නේ. ඒ කියන්නේ මෙයා කැමති ඔක්සිහරණය වෙන්න. හරි. ඔක්සිහරණය වෙන්න කැමති කියන්නේ ඔක්සිහරණ විභවයේ අගය මොකද වෙන්නේ වැඩි වෙනවා. මොන අගයද වැඩි වෙන්නේ? ධනාගය. ඔක්සිහරණ විභවයේ මොන අගයද වැඩි වෙන්නේ? ධනාගය වැඩි වෙනවා. එහෙනම් ඔක්සිහරණ විභවයේ ධනාගය වැඩි වෙන්න ඕනේ. බැරි වෙලාවත් අනිත් පැත්තට උනොත් මොකද වෙන්නේ? ඔක්සිකරණ යන පැත්තට උනොත් මොකද වෙන්නේ? ඔක්සිහරණ විභවයේ ධනාගය මොකද වෙන්නේ? අඩු වෙන්න ඕනේ. ඔක්සිහරණ විභවයේ ධනාගය අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඍණාගය මොකද වෙන්නේ? වැඩි වෙන්න ඕනේ. ඒ තේරෙන්න ඕනේ. සංඛ්‍යා රේඛාවක් වගේ. හරිද? ඔක්සිහරණය වෙන පැත්තට යනවා කියන්නේ ඔක්සිහරණ විභවය වැඩි වෙනවා. ඒක ධනාගය වැඩි වෙනවා. ඔක්සිකරණය වෙන පැත්තට යනවා කියන්නේ මොකද්ද? ඔක්සිහරණ විභවයේ ධනාගය අඩු වෙනවා. එහෙම නැත්නම් ඔක්සිහරණ විභවයේ ඍණාගය වැඩි වෙනවා. හරි. ඒක තමයි පළවෙනි පොයින්ට් එක. හරි. ඊළඟ දෙවෙනි පොයින්ට් එක තර තුනක් දාලා ප්‍රතික්‍රියාව පසුපසට යන විට ඒ කියන්නේ ඔක්සිකරණය වෙන පැත්තට යනවා. පසුපසට යන විට ඉලෙක්ට්‍රෝඩ විභවයේ ධනාගය අඩු වේ. වරන් ඇතුළේ යන්න එනම් ඍණාගය වැඩි වේ. හරි. ඒ කියන්නේ අර ඔක්සිකරණය වෙන්න කැමති කට්ටියට මොන ඉලෙක්ට්‍රෝඩ විභවයක්ද තියෙන්නේ? සාපේක්ෂව ඍණ ඉලෙක්ට්‍රෝඩ විභවයක් තියෙනවා. දාලා යන්න ඔක්සිකරණය වීමට කැමති මූලද්‍රව්‍ය වලට ඍණ ඉලෙක්ට්‍රෝඩ විභවයක් පවතී. හරි. එන්න දැන් අපි කිව්ව විවිධ සාධක වෙනස් කරද්දී මේ ඉලෙක්ට්‍රෝඩ විභවය අඩු වැඩි වෙන විදිහ තමයි කතා කරන්නේ. මොන ඉලෙක්ට්‍රෝඩ විභවයද? සම්මත ඔක්සිහරණ විභවය. නැත්තම් සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය. ඔය දෙකම එකම නමක් තියෙනවා. හරි. එකම දේ තියෙන්නේ. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම සාධක තමයි උෂ්ණත්වය. උෂ්ණත්වය වෙනස් කරලා බලමු. හරි. දැන් අංක 1 සාධකයේ උෂ්ණත්වය. හරි. එහෙනම් මට කියන්න දැන් මේක කතා කරන්නේ අපි කතා කරනවාද 61 කියලා. හරි. ඔක්සිහරණය පැත්ත ලියපෙන්න. පද්ධතිය උෂ්ණත්වය වැඩි කරොත්. හරි. සිම්පල් A. උෂ්ණත්වය වැඩි කරන අවස්ථාව සලකමු. සිම්පල් A දාන්න පද්ධතිය උෂ්ණත්වය වැඩි කළ විට. හරි. උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ බලන්න. අපි දන්නවා ලේචෑම් මොනවද මොකද වෙන්නේ? පද්ධතිය උෂ්ණත්වය වැඩි වීම වළක්වා ගැනීමට මොකද වෙන්නේ? පද්ධතිය දැන් උෂ්ණත්වය වැඩි වෙන වළක්වා ගන්න ඕනේ. ඒ කියන්නේ පද්ධතිය අර වැඩි වෙන තාප ශක්තිය මොකද නිරවා ගන්න ඕනේ. ඒකට උෂ්ණත්වය වැඩි වීම වළක්වා ගන්න පුළුවන්. අන්න ඒ වගේ මොකද වෙන්නේ? පද්ධතියේ උෂ්ණත්වය වැඩි වීම වළක්වා ගැනීමට අර වැඩි වෙන උෂ්ණත්වය කියන්නේ වැඩි වෙන තාපය මොකද නිරවා ගන්න ඕනේ. ඒක තාප අවශෝෂක පියවර තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. දැන් ලේචෑම් මොනවා අපි කියන්න පුළුවන් මොකද්ද? පද්ධතියේ උෂ්ණත්වය වැඩි වීම වළක්වා ගැනීමට තාප අවශෝෂක මොන පියවරද? දැන් මේ ඉදිරි ප්‍රතික්‍රියාව තාප 10කයිනේ. එහෙනම් පසු ප්‍රතික්‍රියාව මොකද? තාප අවශෝෂකයි. එහෙනම් ලියන්න පුළුවන් ලේචෑමුණුව මොකක්ද ලේචෑමුණුව කියන්න පුළුවන් පද්ධතියේ උෂ්ණත්වය වැඩි වීම වළක්වා ගැනීමට තාප අවශෝෂක පියවර වැඩිපුර සිදු වේ.
ඒ කියන්නේ තාප අවශෝෂක මොන පියවරද? පසු පියවර නැත්නම් ඔක්සිකරණ පියවර වැඩිපුර සිද්ධ වෙනවා. කියන්න ලේචෑමුණුම පද්ධතියේ උෂ්ණත්වය වැඩි වීම වළක්වා ගැනීමට තාප අවශෝෂක පසු පියවර වරන් ඇතුලේ ඔක්සිකරණ පියවර වැඩිපුර සිදුවේ. හරි. එහෙනම් දැන් මේකේ ගුණ මේ උෂ්ණත්වය වැඩි කරපින් දවුනේ මොකද්ද? ඔක්සිකරණය වෙන පැත්තට වැඩිපුර සිද්ධ වෙනවා. එහෙනම් අර පොයින්ට් වලට එන්න ඔක්සිකරණය වෙන පැත්තට ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙනවා නම් මොකද වෙන්නේ? සම්මත ඔක්සිහරණ විභවය ධනාගය මොකද වෙන්නේ? අඩු වෙනවා. නැත්තම් ඍණාගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. සම්මත ඔක්සිහරණ විභවයේ ධනාගය මොකද වෙන්නේ? අඩු වෙනයි. ඔක්සිහරණය වෙන්න කැමති නැහැ. මේ ඔක්සිකරණය වෙන පැත්තට එන්නේ. ඒ කියන්නේ ඔක්සිහරණය වෙන්න කැමති නැහැ. ඒ කියන්නේ ඔක්සිහරණ විභවයේ ධනාගය අඩු වෙනවා. ඔක්සිකරණ විභවය මොකද වෙන්නේ? ඍණාගය ඔක්සිහරණ විභවයේ ධනාගය වැඩි වෙනවා. ඔක්සිහරණ විභවයේ ධනාගය පැටලුණා නේ. හරි. මේ පැත්තට දෙමු දෙන්නේ ඔක්සිහරණ විභවයේ ධනාගය අඩු වෙන්න ඕනේ. ඔක්සිහරණ විභවයේ ධනාගය අඩු වෙන්න ඕනේ. මේ පැත්තට යනවා කියන්නේ ඔක්සිකරණය වෙන්න කැමතියි. ඒතර ඔක්සිකරණය වෙන්න කැමතියි කියන්නේ අර පොයින්ට් වලින් කිව්වා කි ඔක්සිහරණ විභවයේ ධනාගය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔක්සිහරණ විභවයේ ඍණාගය මොකද වෙන්නේ? වැඩි වෙන්න ඕනේ. හරි. එහෙනම් නවත දෙන්න ඔක්සිහරණ විභවයේ ධනාගය අඩු වේ ඍණාගය වැඩි වේ. ඍණාගය වැඩි. ධනාගය අඩු වේ ඍණාගය වැඩි. හරි එහෙනම් සිම්පල් B බලන්න. සිම්පල් B තේ විදිහට හිතන්න පුළුවන්. සිම්පල් B කියන්නේ මොකද්ද? දැන් මේ මම කැමරාව ඉස්සරහා ඉදන් කරද්දි දැන් ළමෙක්වත් නැහැනේ. ඒතර මොකද වෙන්නේ? වචන දෙක අප්පැට වෙනවා. හරි. වැඩි හිතන්න එපා. මම ඒක ආපහු හදනවා. හරි. හරි. සිම්පල් B මොකද්ද? උෂ්ණත්වය අඩු කිරීම. දාන්න උෂ්ණත්වය අඩු කිරීම. හරිනේ මොකද කරන්නේ? පද්ධතියේ උෂ්ණත්වය අඩු කරනවා. පද්ධතියේ උෂ්ණත්වය අඩු වීම වළක්වා ගැනීමට ලේචෑම් වුණොත් මොකද වෙන්න ඕනේ? දැන් පද්ධතියේ උෂ්ණත්වය අඩු වෙනෝනේ. අඩු වෙන්න ඒක වළක්වා ගන්න යම්කිසි තාප ශක්තියක් තව ලැබිලා උෂ්ණත්වය වැඩි වුණා නම් හරියනේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව වෙලා තාපය නිදහස් වෙනවනේ පද්ධතියට. ඒ තාපදායක ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් පද්ධතියේ උෂ්ණත්වය අඩු වීම වළක්වා ගැනීමට මොකද වෙන්නේ? තාපදායක ඉදිරි ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? වැඩිපුර සිද්ධ වෙනවා. එහෙනම් යන්න ලේචෑම් වුණුම පද්ධතියේ උෂ්ණත්වය අඩු වීම වළක්වා ගැනීමට තාපදායක ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදුවේ. වරන් ඇතුලේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව වැඩිපුර සිදුවේ. හරි. එහෙනම් මොකද ඔක්සිහරණ ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධෙද්දී අර උඩින්ගේ පොයින්ට් වලින් තර තුනක් දාලා පොයින්ට් වලින් බලන්න ඔක්සිහරණ යන පැත්තට ප්‍රතික්‍රියාව නැඹුරු වෙද්දී මොකද ඔක්සිහරණ විභවයේ ධනාගය වැඩි වෙනවා. ලියන්න එම නිසා ඔක්සිහරණ විභවයේ ධනාගය වැඩි වේ. ඔක්සිහරණ විභවයේ ධනාගය වැඩි වේ. හරි. එතන ඉවරයි. උෂ්ණත්වයේ බලපෑම ඉවරයි. ඊළඟට කතා කරන්න තියෙන්නේ සාන්ද්‍රණයේ බලපෑම. ලියන්න අංක 2 සාන්ද්‍රණය. අංක 2 සාන්ද්‍රණය. හරි. ඒක සිම්පල් A. මධ්‍යස්ථ දාන්න එක්වස්. හරි. සිම්පල් A. අපි එක්කෙනෙක්ගේ සාන්ද්‍රණය කිව්ව මෙන්න මෙයාගේ. mn + a සාන්ද්‍රණය වැඩි කිරීම. සිම්පල් A mn + a සාන්ද්‍රණය වැඩි කිරීම. හිතන්න එපා දැන් මෙයාගේ සාන්ද්‍රණය වැඩි කිව්වොත් දැන් ඝන ද්‍රව්‍යයක සාන්ද්‍රණය මොකද අපි නියතයි කියලානේ සලකන්නේ. AC රසායනික සමතුලිතය දන්නවනේ. ඝන ද්‍රව්‍යයක සාන්ද්‍රණය නියතයි. ඒතර මෙයාගේ සාන්ද්‍රණය තමයි වැඩි අඩු කරන්නේ. දැන් මේ යකඩ කෑල්ලෙන් කෑල්ලක් කඩලා වින් කරා කියලා ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ. චූරි දශම ගානක් තමයි වෙනසක් ඇති වෙන්නේ. ඒ කියන්නේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ශීඝ්‍රතා කේස් එකකින් අර වර්ගඵල කතාව කේස් එකත් එක්ක. ඒක හිතන්න එපා. ඒක චාලක කරන දෙයක්. මේ හිතර මෙයා අඩු කරා වෙනස් කරා කියලා සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ ඝන ද්‍රව්‍යයක සාන්ද්‍රණය නියතයි. එහෙනම් අපි වෙනස් කරන්න පුළුවන් කවුද? mn + a වල සාන්ද්‍රණය වෙනස් කරන්න පුළුවන්. සිම්පල් A mn + a වල සාන්ද්‍රණය වැඩි කිරීම. හරි. එහෙනම් ලේචෑම් මොනවද මොකද වෙන්නේ බලමු. බලන්න මෙයාගේ සාන්ද්‍රණය වැඩි වීම වළක්වා ගැනීමට මොකද වෙන්නේ? වරහන් ඇතුළේ කිව්වොත් කියලා. ඇත්තට මොකද වෙන්නේ? මෙයාගේ සාන්ද්‍රණය වැඩි වීම වළක්වා ගැනීමට නම් එයාව අඩු ගන්න ඕනේ නැත්තර මෙන්න ඕනේ. අඩු වෙන නම් මොකද වෙන්නේ? මෙයා බෑ වෙලා මේ පැත්තට යන්න ඕනේ. ඒ කියන්නේ මෙයා වෙලා ඉස්සරහට යන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද යන්න ඕනේ? ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වුණා නම් හරි. ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වුණා මොකද වෙන්නේ? මෙයා
වැය වෙනවා ඉක්මනට වැය වෙලා මෙයා හැදෙනවා. ඒතර චුටි වෙලාවක් ඇද්දි මොකද වෙන්නේ? ශනිකව මෙයාගේ ශනිකව කියන්නේ ටික වෙලාවක් ඇද්දි මෙයාගේ සාහනනේ අඩු කරගන්න පුළුවන්. හරි. එහෙනම් ලියන්න ලේචෑමුවම mn plus 1 වල සාන්ද්‍රණය mn plus 1 වල සාන්ද්‍රණය වැඩිම වළක්වා ගැනීමට ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදුවේ. වරහන් ඇතුළේ යන මොන ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ? ඔක්සිහරණ පියවර වැඩිපුර සිදුවේ. වරහන් ඇතුළේ යන ඔක්සිහරණ පියවර වැඩිපුර සිදුවේ. හරි. එහෙනම් බලන්න ඔක්සිහරණ පියවර වැඩිපුර සිදු වෙනවා නම් මොකද වෙන්නේ? ඔක්සිහරණයන පැත්තේ නැඹුරු වෙනවා නම් මොකද වෙන්නේ? ඔක්සිහරණ විභවයේ ධනාගය වැඩි වෙනවා. එහෙනම් එම නිසා ඔක්සිහරණ විභවයේ ධනාගය වැඩි වේ. සරලයි. ඔක්සිහරණ වෙන කැමති කියන්නේ ඔක්සිහරණ විභවයේ ධනාගය වැඩි වෙනවා. නැත්නම් ඉලෙක්ට්‍රෝඩ විභවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝඩ විභවයේ ධනාගය වැඩි වේ. හරි. ඉලෙක්ට්‍රෝඩ විභවයේ ධනාගය වැඩි වේ. ඔය නම් දෙකම එකක් තමයි. හරි. හරි. ඊට simple b mn plus දැන් mn plus වලදී මෙතන මැංගනස් වගේ ලියවියේ. ඉන් කියන්නේ ආරෝපණය. mn plus සාන්ද්‍රණය අඩු කිරීම. mn plus සාන්ද්‍රණය අඩු කිරීම. හරි. එනම දෙන්නේ ලේචෑමුවන මෙයාගේ සාන්ද්‍රණය අඩුවීම වළක්වා ගැනීමට බුදනේ අඩු වෙන පළක් කරනවද මේ පැත්තෙන් කැඩලා මේ පැත්තට එන්න ඕනේ. එතකොට මෙයාගේ සාන්ද්‍රණය අඩුවීම වළක්වා ගන්න පුළුවන්. එහෙනම් ඕන පියවර දෙන්නේ පසු පියවර වැඩිපුර සිද්ධ වෙනවා. මේ හින්දා මෙහාට එනවා. පසු පියවර වැඩිපුර සිද්ධ වෙනවා. හරියන්න ලේචෑමුවනුව mn plus 1 වල සාන්ද්‍රණය අඩුවීම වළක්වා ගැනීමට පසු පියවර වැඩිපුර සිදු වේ. පසු පියවර කියන්නේ මොකද? ඔක්සීකරණ පියවර. වරහන් ලියන්න ඔක්සීකරණ පියවර වැඩිපුර සිදු වේ. වරහන් ලියන්න ඔක්සීකරණ පියවර වැඩිපුර සිදු වේ. එසේ ලියන්න එම නිසා ඔක්සීහරණ විභවය නැත්නම් ඉලෙක්ට්‍රෝඩ විභවය සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය ධනාගය අඩු වේ. සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයේ ධනාගය අඩු වේ. මේ ඔක්සීකරණය පැත්තට යනවා කියන්නේ මොකද්ද? ඔක්සීහරණ විභවයේ ධනාගය අඩු වෙනවා. නැත්නම් ඉලෙක්ට්‍රෝඩ විභවයේ ධනාගය අඩු වෙනවා. හොඳයි. ඊට අමතරව තව සාධක තියෙනවා මේ පීඩනය වගේ දේවල් තියෙනවා. දැන් වායු ඉලෙක්ට්‍රෝඩයක් තිබ්බොත් මොකද වෙන්නේ? වායු ඉලෙක්ට්‍රෝඩයක් තිබ්බොත් පීඩනයක් කතා කරන්න පුළුවන්. ඒක මේ ඔයාලා හිතලා ලියන්න ඒක අවශ්‍ය වෙන්නේ. හරි. අවශ්‍ය නැත්නම් තිබ්බොත් හිතලා ලියන්න. ලේචෑමු දාලා ලියන්න තියෙන්නේ නේද? ලේචෑමු දාලා ලියන්න තියෙන්නේ. හරි. ෆාස්ට් වේව්ස් වල තිබ්බොත් අපි බලමු මේ වගේ ප්‍රශ්නයක් කරන්න. හරි. හොඳයි. ලියන්න මාතෘකාව විද්‍යුත් රසායනික කෝෂ. එහෙනම් අපි පළවෙනි බේසික් ටික ඉවරයි. ඊට පස්සේ දැන් විද්‍යුත් රසායනික කෝෂ ඉවර කරන්න හදන්න. ලියන්න විද්‍යුත් රසායනික කෝෂ. විද්‍යුත් රසායනික කෝෂ. හරි. මම කිව්වා විද්‍යුත් රසායනික කෝෂයක් ඇතුළේ වෙන්නේ මොකද්ද? ස්වයං සිද්ධ රෙඩොක්ස් ප්‍රතික්‍රියා. හරි. අපි මේ දැන් විද්‍යුත් රසායනික කෝෂයක් අරගෙන ඒ විද්‍යුත් රසායනික කෝෂය ඇතුලෙන් අපිට අහන්න පුළුවන් දේවල් සහ ඒ අවශ්‍ය තීර ටික පැහැදිලි කරගන්න. හරි. ඊළඟ සිංක්හා කොප ඉලෙක්ට්‍රෝඩ වල සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව පිළිවෙලින් ඍණ 0.77 වෝල්ට් හා ධන 0.34 වෝල්ට් වේ. හරි. අපි අන්නේ ඉලෙක්ට්‍රෝඩ දෙක සිංක් ඉලෙක්ට්‍රෝඩය කොපර් ඉලෙක්ට්‍රෝඩය ඉන්න ඉලෙක්ට්‍රෝඩ දෙක කරගෙන කෝෂයක් හදමු. හරි. කෝෂයක් හදලා ඒ ගැන කතා කරමු. දැන් කලින් දෙයක් පොඩි දෙයක් කියන්න බැරුණා. අර දැන් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ සාපේක්ෂව කොහොමද වයින්නේ කියලා ගැටලුවක් එනවනේ. දැන් ඒකෙත් දැන් මේ වගේ සිද්ධියක් තමයි කරන්නේ. අපි ගන්න ඉලෙක්ට්‍රෝඩය ගන්නවා. හරි. අපි ගාව තියෙන ඉලෙක්ට්‍රෝඩය මේ විදිහට ගන්නවා. හරි. ඒකේ මේ ලෝහ කූරට සම්බන්ධ කරනවා. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ මොකද්ද? මෙන්න මේ ප්ලැටිනම් කූර සම්බන්ධ කරනවා. හරි. සම්බන්ධ කරද්දී මොකද වෙන්නේ? මේ කරා ධාරා ගමන් කිරීම පටන් ගන්නවා. ඒක කොහොමද වෙන්නේ කියලා දැන් මෙතනින්ම කියලා දෙන්න. හරි. මෙතනින්ම කියලා දෙන්න. මේකෙන් කියලා දුන්නේ. හරිද? දැන් විද්‍යුත් රසායනික කෝෂ වලදී මොකද කරන්නේ? කෝෂ දෙක මේ ඉලෙක්ට්‍රෝන දෙකක් පාවිච්චි කරනවා.
ඉලෙක්ට්‍රෝන දෙක පාවිච්චි කරලා අර බැටරි එක ධනාග්‍ර ඍණාග්‍රය වගේ. හරිද? පාවිච්චි කරලා ධාරාවක් එළියට ගන්න එක තමයි කරන්නේ. හරි. දැන් මේකෙන් තේරෙනවා. ඒතර මේක එක ඉලෙක්ට්‍රෝඩයක් විතර සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක් පාවිච්චි කරපුවම ඒකට සාපේක්ෂව මයින විභවය තමයි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා කියන්නේ. හරි. දැන් එන්නකො මෙතනට හරි. අපි ගාව තියෙනවා බලන්න අපි ගාව තියෙනවා දෙන්නෙක් මුල් ද්‍රව්‍ය. සිංකුයි කොප්පුයි. මේ සිංක් කියන එක්කෙනාගේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කීයද? ඍණ 0.77. හරි. සාමාන්‍යයෙන් ඔක එක්සෑම් එක දෙනවා. හරි. එක්සෑම් එක ඔක දෙනවා බය වෙන්න දෙයක් නැහැ. මම මේ ඉලෙක්ට්‍රෝඩ විභවය ටික තියෙන මේ කොටසක් රිසෝස් බුක් එකෙන් අර හදාගත්ත කොටසක් මේ කොලයක් තියෙනවා. මම ඒක දාන්න. හරිද? එතකොට කොපර් කියන එක නා ගත්තොත් කොපර් කියන එක නා ගත්තොත් එයාගේ ධන 0.3යි 4යි පොල්. හරි. දැන් බලන්න මම කිව්වා අර හැම වෙලේම ඉලෙක්ට්‍රෝඩ විභවය මයින් වෙන පැත්තටද? ඔක්සි හරණය වෙන පැත්තට. ඒ කියන්නේ ඔක්සි හරණය වෙන්න කැමතියි කියන ඉලෙක්ට්‍රෝඩ විභවය ධනාගේ වැඩි. දැන් මේ සිංක් සහ කොපර් කියන මූල ද්‍රව්‍ය දෙක අපි ගත්තොත් මේ සිංක් කියන එකකට තියෙන ඍණ උත්තරයක්. ඍණාගයක්. කොපර් කියන එකට තියෙන මොකද්ද? ධනාගයක්. ඒක තේරුම් තමයි. කොපර් කියන එකනා කැමති ඔක්සිහරණය වෙන්න සිංක් කියන එකනාට සාපේක්ෂව කැමති මොකද්ද? ඔක්සිකරණය වෙන්න. ඔක්සිකරණයගේ ඍණාගයක් නෙන්නේ. ඔක්සිහරණය වෙයි. හරි. එහෙනම් මට කියන්න පුළුවන් කෙලින්ම කොපර් කියන එකනා කැමති ඔක්සිහරණය වෙන්න සිංක් කියන එකනා කැමති ඔක්සිකරණය වෙන්න. සරලව කිව්වොත් සම්මත ඉලෙක්ට්‍රෝන විභවය ධන කට්ටිය මූ දෙන්නේ ඔක්සිහරණය වෙනවා. සම්මත ඉලෙක්ට්‍රෝන විභවය ඍණාගයේ තියෙන කට්ටිය මූ දෙන්නේ ඔක්සිකරණය වෙනවා. මෙතනදී දැන් පටල ගන්න පද ඍණ තියෙන හැමතැනදීම ඔක්සිකරණය වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. සාපේක්ෂව. හරිද? දැන් ඉලක්කම් දෙකක් තිබ්බොත් ඉලක්කම් දෙකට සාපේක්ෂව නේ. උදාහරණයක් දැන් එතන ඍණ 0.77යි. ආයෙ ඉන්න ඍණ 0.32යි වගේ එකක්. දැන් මොකද වෙන්නේ? දෙන්නම ඍණාගය. ඒතර සාපේක්ෂ හැම වෙලෙම සාපේක්ෂමයි. දැන් බලන්න මෙයාගේ ඍණාගය මෙයාට වඩා මෙයාගේ ඍණාගය මොකදනේ? මේ 3.2කට වඩා වැඩි. එතන මොකද ඍණාගය වැඩි එක්කෙනා තමයි ඔක්සිකරණය වෙන්නේ. ඍණාගය අඩු එක්කෙනා මොකද වෙන්නේ? ඔක්සිහරණය වෙන්නේ. හරි. සාපේක්ෂව තමයි හැම වෙලෙම ගන්න. හරි. එහෙනම් මොකද මට කියන්න පුළුවන් මේ අගයන්තර දිහා බලලා මෙන්න මෙයා කැමති වෙනවා. මෙයා කැමති මොකද්ද? ඔක්සිකරණය වෙන්න. මෙයා කැමති ඔක්සිහරණය වෙන්න. මෙයා කැමති ඔක්සිහරණය වෙන්න. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? මේ ඇනෝඩේ සහ කැතෝඩේ කියලා එකක් තියෙනවා. ඇනෝඩේයි කැතෝඩේ කියලා එකක් තියෙනවා. ඒක අඳුර ගන්න ඕනේ. හරි. ඒක අඳුර ගන්න තමයි මේ මෙතඩ් එක පාවිච්චි කරන්නේ. හරි. එහෙනම් ලියන්න මාතෘකාව ඇනෝඩේ සහ ඇනෝඩ ප්‍රතික්‍රියාව. නේද? ඇනෝඩේ සහ ඇනෝඩ ප්‍රතික්‍රියාව. මම මේත් එක මේ මන් තියෙන ළමයිගේ නෝට් එකක් දාන්නම්. ඒ නෝට් එක බලලා නෝට් එක අඩුපාඩු තියෙනවා හදා ගන්න. හරිද? පොඩි පොඩි ඔය නෝට් වල අඩුපාඩු තියෙන්න පුළුවන්. හරිද? ඒක ගණන් ගන්න එපා. හරි. යන්න ඇනෝඩේ සහ ඇනෝඩ ප්‍රතික්‍රියාව. හරි. ඒකටද ලියාගන්න විද්‍යුත් රසායනික කෝෂයක අතුගෙන ලියන්න ඇනෝඩයේ සැමමිටම ඔක්සිකරණය වීම සිදුවේ. ඇනෝඩයේ සැමමිටම ඔක්සිකරණය වීම සිදුවේ. හැමදාම ඇනෝඩේ ගාව මොකක්ද වෙන්නේ? ඔක්සිකරණයක් තමයි වෙන්නේ. හරි. ඇනෝඩේ කියන්නේ මොකද්ද? ඔක්සිකරණය වෙන එක. හරි. එහෙනම් මට කියන ඇනෝඩේ කියන්නේ කවුද මේ දෙන්නගේ? ඔක්සිකරණය වෙන එකනේ. මෙයා කැමති ඔක්සිකරණය වෙන, මෙයා කැමති ඔක්සිහරණය වෙන. එහෙනම් මට කියන්න පුළුවන් ඔක්සිකරණය වෙන කැමති එක්කෙනා තමයි ඇනෝඩේ. එහෙනම් මෙයා තමයි ඇනෝඩේ. මෙයා තමයි ඇනෝඩේ වෙන්නේ. එතකොට රස් ගල කිව්වේ මොකද්ද? මෙයා තමයි කැතෝඩේ වෙන්නේ කියලා. හරි. කමන්නේ. අපි දැන් මෙයා ගැන කතා කරමු. හරි. එහෙනම් ලියන්න ඇනෝඩේ. ඇනෝඩේ කවුද ඇනෝඩේ කියන්නේ? සිංක්. ඇනෝඩේ කියන්නේ කවුද? සිංක්. ඊට පස්සේ ලියන්න ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩ ප්‍රතික්‍රියාව කියලා දාලා ප්‍රතික්‍රියාව. බලන්න ඇනෝඩ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ කියලා. ඊට දාන්න බෑ. ඇනෝඩ ප්‍රතික්‍රියාව කියලා දාලා ප්‍රතික්‍රියාව ලියන්න නැත්තම් ඒක ප්‍රතික්‍රියාව කොහෙද ගිහින්? හරි. ඇනෝඩ ප්‍රතික්‍රියාව. බලන්න ඇනෝඩ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ කියලා. ඇනෝඩේ කැමති මොකක් වෙන්නද? ඔක්සිකරණයක් වෙන්න. ඒක ඍණාගයක් තියෙන්නේ. හරි. එහෙනම් අපි ලියන්න ඕනේ ඇනෝඩ් ගාව මොන පැත්තටද? ඔක්සිකරණය වෙන පැත්තට තමයි ප්‍රතික්‍රියාව ලියන්නේ. අපි දන්නවා සිංක් කියන එක්කෙනා හදන කැටයනේ මොකද්ද? සිංක් 2+. එයා වතුර භාජනයක ගිල්ලුවොත් එයා හදන කැටයනේ මොකද්ද? සිංක් 2+. එහෙනම් මට කියන්න පුළුවන් ඇනෝඩේ ගාව ඇනෝඩ ප්‍රතික්‍රියාව තමයි සිංක් කියන එක්කෙනා පත් වෙනවා සිංක් 2+ බවට.
හරිද සිංක් 2+ පාවට. එතන මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙන්න ඕන. මේක තමයි ඇනෝඩ ප්‍රතික්‍රියාව. හරිද? හැබැයි මේ විශේෂත්වයක් තියෙනවා. දැන් අර කෝෂ දෙක කියන්නේ කෝෂ දෙක කියන්නේ මේ සෝරි ඉලෙක්ට්‍රෝන දෙක කෝෂ දෙක නෙවෙයි ඉලෙක්ට්‍රෝන දෙක ඇනෝඩේ කැතෝඩේ කම්බියකින් සම්බන්ධ කරලා තියෙනවා. ධාරාවක් ගන්නවනේ. ඒ කියන්නේ හැම වෙලේම මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මොකද වෙන්නේ? වෙනස් වෙනවා. අන්න ඒ නිසා අපි කියනවා සමතුලිතව එතන අර සමතුලිත කතා කරගෙන ඒ කියන්නේ වතුර වීකරයක් කරන් අර දාලා ලෝහය ගිල්ලුවට පස්සේ ටික වෙලාවකින් මොකද මේ ලෝහය සහ ද්‍රාවණය අතර සමතුලිතතාවයක් ඇති වෙනවා. කන්දයකින් සම්බන්ධ කරපු ගමන් මොකද වෙන්නේ ලෝහයේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වෙනස් වෙනවා. අන්න ඒ නිසා අපි කියනවා මොකද්ද? කම්බියකින් සම්බන්ධ කරලා තිබ්බ සමතුලිතතාව බිඳවටලා තියෙන. සමතුලිතතාව බිඳවටලා තියෙන. එහෙනම් අපි දානවා තනි ඊතලයක්. බැරි වෙලාවත් කම්බියකින් සම්බන්ධ කරලා නැත්නම් ඇනෝඩේ කැතෝඩේ අපි දාන්නේ ප්‍රත්‍යාවර්ත. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ සමතුලිතතාව බිඳවටලා නැහැ. එහෙනම් මේක දාන්නේ මොකද්ද? කම්බියකින් සම්බන්ධ කර ඇති විට පැන්සලෙන් දාගන්න ඉස්සරහින්. කම්බියකින් සම්බන්ධ කර ඇති විට මෙහෙම දාන්න. කම්බියකින් සම්බන්ධ කරලා නැත්නම් මොකද වෙන්නේ? අපි ඔය විදිහට ප්‍රත්‍යාවර්ත කරලා ලියමු. එකක් ඉලෙක්ට්‍රෝන. හරි. මෙතන ඉස්සරහින් පැන්සලෙන් ලියගන්න කම්බියකින් සම්බන්ධ කර නැති විට කියලා. හරි. ඊළඟ මාතෘකාව කැතෝඩේ හා කැතෝඩ ප්‍රතික්‍රියාව. කැතෝඩේ හා කැතෝඩ ප්‍රතික්‍රියාව. කැතෝඩේ හා කැතෝඩ ප්‍රතික්‍රියාව. හරි. එහෙනම් අපිට ශනිකව කියන්න පුළුවන් කැතෝඩේ කියන්නේ මොකද්ද? දැන් මේක ඇනෝඩේ කියන්නේ ඔක්සිකරණය වෙන එක නේද? එහෙනම් කැතෝඩේ කියන්නේ මොකද්ද? ඔක්සිහරණය. එහෙනම් ලියන්න කැතෝඩය සමවිටම ඔක්සිහරණය වීම සිදුවේ. ඔක්සිහරණය වීම සිදුවේ. හරි. එයා කැමති ඔක්සිහරණය වෙන. එයා මොකද ධනාගය වැඩි. එහෙනම් මට කියන්න පුළුවන් ඇනෝඩේ කියන්නේ මෙයා කැතෝඩේ කියන්නේ කවුද? කොප්ප. එහෙනම් මෙයා තමයි කැතෝඩ් කියන්නේ. කැතෝඩ්. හරි. එහෙනම් මෙයා කැතෝඩ්. ලියන්න. එහෙනම් කැතෝඩේ කියලා නම් කරගන්න. කැතෝඩේ කියන්නේ කවුද? කොප්ප. මම ළමයාගේ නෝට් එක දාන්නම්. ඒ නෝට් එකත් එක්ක බලලා ඒ නෝට් එක බලලා හදාගන්න. හරි. එසලන්න කැතෝඩ ප්‍රතික්‍රියාව. කැතෝඩ ප්‍රතික්‍රියාව. කැතෝඩ ප්‍රතික්‍රියාව. කැතෝඩ ප්‍රතික්‍රියාව. හරි බලමු. දැන් කැතෝඩේ ගත්තට පස්සේ කොප්පවනේ ඉන්නේ. ඒතර අපි ලියන්න ඕනේ මොකද්ද? කැතෝඩේ ගාව වෙන්නේ මොකද්ද? ඔක්සිහරණය. එහෙනම් අපි ලියන්න ඕනේ මොන පැත්තටද? ඔක්සිහරණය වෙන පැත්තට තමයි ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ. එහෙනම් බලන්න කොපර් කියන එක නාගේ ජලීය ද්‍රාවණය ගිල්ලපම හැදෙන්නේ මොකද්ද? කොපර් 2+. එහෙනම් අපි ලියන්න ඕනේ ඔක්සිහරණය පැත්තට. ඒ කියන්නේ කොපර් 2+ වලින් කොපර් හැදෙන්න ඕනේ. වෙන්නේ කොපර් වලින් කොපර් 2+ හැදෙන එක තමයි අර ගිල්ලපම. හැබැයි අපි මේ ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ මොන පැත්තටද? ඔක්සිහරණය වෙන පැත්තට. අයියේ. කැතෝඩේ කැමති හැම වෙලේම මොකද්ද? ඔක්සිහරණය වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මෙතනදී කොපර් 2+ කියන එක නා කොපර් 2+ කියන එක නා පත් වෙනවා කොපර් බවට. ඔක්සිහරණය වෙන පැත්තට තමයි ලියන්නේ. හරි. දැන් අර හදන කැටයනේ කොහොමද දෙනවා විභාගය? දැන් ඔය ඉලෙක්ට්‍රෝඩ විභවය දෙද්දී අර පාස් එක පුතා කරාම බලන්නකො ඉලෙක්ට්‍රෝඩ විභවය දෙද්දී දැන් කොපර් කියන එක නා ඉලෙක්ට්‍රෝඩ විභවය දෙද්දී දෙනවා කොපර් 2+ කියලාම දෙනවා කැටයනට. හරි. ඒකට බය වෙන්න දෙයක් නැහැ. මේක අගය තමයි දෙන්නේ. ඒතර තේරෙනවා කොපර් හදන්නේ කොපර් 2+. ඒ වගේ දේවල් දන්නේ නැති කට්ටිය ඉන්න එකයි හරිද? සමහර කට්ටිය ඉන්නවා දැන්. සමහරක් ඉන්නවනේ අර පිස්සු කරලා අන්තිම මාස 3 4 කොහොමරි ඒක ලෙස් එකක් කරගන්න උත්සාහ කරනවා. හරි. ඒ වගේ සමහරක් උන් දන්නේ නැහැ ඒ වගේ දේවල්. කියන්නේ පොඩි දේවල්. සමහරක් හිතනවා කොපර් ප්ලස් හදනවා කියන්නේ. කොපර් ප්ලස් කියන එක රස්තයි. ස්ථායි කැටයනේ නෙමෙයි කොපර්. හරි. ඒ වගේ දේවල් දන්නේ නැති කට්ටිය ඉන්නවා. හරි. එහෙනම් මෙන්න විදිහට දාන්න පුළුවන්. හරිද? මේ කියන ප්‍රොබ්ලම කම්බියකින් සම්බන්ධ කරලා තියෙනකොට නේ. ඒතර කම්බියකින් සම්බන්ධ කරලා නැති වෙනකොට මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත වෙනවා. ප්‍රතික්‍රියාව මොකදනේ? ප්‍රත්‍යාවර්ත වෙනවා. හරි. එහෙනම් ඇනෝඩ් අඳුරගත්තා, කැතෝඩ් අඳුරගත්තා, ඇනෝඩ් ප්‍රතික්‍රියාව ලියාගත්තා, කැතෝඩ් ප්‍රතික්‍රියාව ලියාගත්තා. වැඩෙන් භාගයක් ඉවරයි. තව පොඩි ටිකක් තියෙනවා. හරි. ඊට පස්සේ ඇදින්න තියෙන අපේ මොකද්ද? සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව ගන්න තියෙනවා. හරි. සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව ගන්න තියෙන්නේ.
ඒකට කියන පොඩි සරල දෙයක් තියෙනවා. හරි. ඒකට පොඩි සරල දෙයක් තියෙන්නේ. අපිට ආවා ඇනෝඩ ප්‍රතික්‍රියාව. කොහොමද ආවේ? සිංක් කියන එක නා සිංක් 2+ ධන දෙකක්. මෙයා එක කියලා දාගත්තා. copper 2 කැතෝඩේ ගාව මොකදනේ? copper 2+ copper බවට පත් වුණා. මෙයා දෙක කියලා දාගත්තා. දැන් සමතුලිත නම් සමතුලිත විදිහට දාගන්න. ගාන තේරෙනවනේ කම්බිකින් සම්බන්ධ කරලා නම් සමතුලිත නැති මේ විදිහට තනියතරි දාගන්න. කම්බිකින් සම්බන්ධ කරලා නැත්නම් සමතුලිත ප්‍රතික්‍රියාව දාගන්න. හරි. කෝෂ ප්‍රතික්‍රියාව ගන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ සමීකරණ දෙක එකතු කරන්න ඕනේ. මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කැපිලා යනවා. ඒකේ කැපිලා යනවා කියන්නේ වම් පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මේකේ තියෙන දකුණු පැත්තේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වෙනවා. දැන් උදාහරණයක් මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන එකක් තිබ්බා කියන්නකො. එතකොට මේ සමීකරණය දෙකෙන් වැඩි කරන්න. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් කරනවනේ. එකතු කරද්දී මේ දෙක මේ දෙක කැපිලා. දැන් මෙතන අවුලක් නැහැ. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි. එකතු කරද්දී මොකද වෙන්නේ? වම් පැත්තේ තියෙන සමාන පද වලට දකුණු පැත්තේ තියෙන වම් පැත්තේ දකුණු පැත්තේ සමාන පද වලට මේ කැපිලා යනවා. දැන් මේ දෙක එකතු කරද්දී මේ ඉලෙක්ට්‍රෝන දෙකට මේ ඉලෙක්ට්‍රෝන දෙක කැපිලා යනවා. එහෙනම් අපිට එනවා අවසානට zinc solid ධන copper 2+ equals භෞතික අස්ථ අනිවාර්යයි zinc 2+ equals ධන copper solid කියලා. මෙන්න මේක තමයි සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව කියන්නේ. ප්‍රත්‍යාවර්ත නම් මොකද වෙන්නේ? ප්‍රත්‍යාවර්ත කරලා දාගන්න ඕනේ. හරි. ඒ කියන්නේ කම්බිකින් සම්බන්ධ කරලා නැත්තම්. හරි. ඔය රූප ගැන බය වෙන්න එපා. දැන් ඉස්සර දැන් තියෙන රූප ඇඳින්න. ඒතර ඔබ අර normal වෙනවා. හරි. රූපේ නම් දැන් දෙක තුනක් අඳින්න ඔක සාමාන්‍යයි. හරි. හරි. ඊට පස්සේ තමයි කරන්න තියෙන දේ තමයි දැන් ඇනෝඩ් අඳුරගත්තා, කැතෝඩ් අඳුරගත්තා, ඇනෝඩ් ප්‍රතික්‍රියාව ලිව්වා, කැතෝඩ් ප්‍රතික්‍රියාව ලිව්වා, සෝස් ප්‍රතික්‍රියාව ලිව්වා. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලිව්වා. ඊළඟට කරන්න තියෙන දේ තමයි රූප සටහනක් අඳින්න. හරි. කෝෂයේ රූප සටහනක් යන්න කෝෂයේ සමස්ත රූප සටහන. නැත්තම් සමස්ත කෝෂ රූප සටහන. හරි. සමස්ත කෝෂ රූප සටහන. හරි. එහෙනම් අඳින්න තියෙන්නේ. හරි බලමු. ඔයාලට දෙනවා සාමාන්‍යයෙන් ඒක අඳිනකොට ඔය ලවණ සේතුව කියලා එකක් තියෙනවා දැන් ඉස්සරහම නතරම කතා කරමු. ලවණ සේතුව කියලා තියෙනවා නැත්නම් ලවණ සේතුව පාවිච්චි කරන්න කියලා තිබ්බොත් ලවණ සේතුව පාවිච්චි කරුවොත් බීකර දෙකක් අඳින්න ඕනේ. පාරගම්මේ පටලය කියලා එකක් තියෙනවා. දැන් කතා කරමු තව චුට්ටක්. ඒතර තියෙන්නේ පාරගම්මේ පටලය කියලා තිබ්බොත් තනි බීකරයක් ඇතුලේ අඳින්න ඕනේ. ඉලෙක්ට්‍රෝඩ දෙකම තනි බීකරයක් ඇතුලේ අඳින්න ඕනේ. මේ ලවණ සේතුව තිබ්බොත් මොකද කේස් එකක් නැහැ බීකර දෙකක් අඳින්න පුළුවන්. හරි. අපි දැන් ලවණ සේතුව පාවිච්චි කරලා අඳින එකක් අදින්න. ලවණ සේතුව එක තේරෙනවා චුට්ටක් ඉස්සරහට යද්දී. ඒක වැඩි කලබල වෙන්න එපා. එහෙනම් මොකද වෙන්නේ? අපි ඉස්සෙල්ලාම මේක අඳින්න ඕනේ. මෙයාගේ කේස් එකක් තියෙනවා. ඕගොල්ලෝ නම් තිබ්බා ඔය මේ අදිනකොට මේක තුනෙන් දෙකක්වත් හරියට ගිලිලා තියෙන්න ඕනේ කියලා. ඒක මම දැන් මෙතන බලන්නේ. හරි. ඕගොල්ලත් ඉතින් තුනෙන් දෙකක් විතර ගිලෙන්න අදින්නේ නැහැ. මගේ නම් තුනෙන් දෙකක් ගිල්ල නැතුව ඉතින්. ඉලෙක්ට්‍රෝනෙන් තුනෙන් දෙකක්වත් ගිලෙනවා. ඕක ඕගොල්ලෝ තිබ්බේ ඉවරක් නැහැ. හරි. හරි. දැන් මේක පොඩි කේස් එකක් තියෙනවා. මේ පොඩි රීතියක් තියෙනවා. ඔය IUPAC නාමකරණෙත් ඒක ඕනේ. පොඩි රීතියක් තියෙනවා. කෝෂ රූප සටහන අදිද්දී වම් පැත්තේ හැම වෙලේම අදින්න ඕනේ ඇනෝඩේ. දකුණු පැත්තේ හැම වෙලේම අදින්නේ මොකද්ද? කැතෝඩේ. වම් පැත්තේ අදින්නේ මොකද්ද? ඇනෝඩේ. දකුණු පැත්තේ අදින්නේ මොකද්ද? කැතෝඩේ. ඒක තමයි රීතිය. වම් අත පැත්තේ ඇනෝඩේ, දකුණු පැත්තේ කැතෝඩේ. හා. එහෙනම් වම් පැත්තේ ඉන්නේ කවුද? ඇනෝඩේ. අපේ ඇනෝඩේ ඉන්නේ කවුද? සිංක්. එහෙනම් මෙතන ඉන්නේ සිංක් කියන එක. මෙතන තහඩුව උඩින් හරි තහඩුව ඇතුලෙන් හරි යම යන්නේ. ලියන්න සිංක් සොලිඩ්. බත් ක්‍රොස් කරන. එතන තියෙන දැම්මක් කමන්නේ සිංක් සොලිඩ් කියන ප්‍රශ්නයක් වෙන්නේ. හරි කොතනින් හරි දාන්න. හරි. එහෙනම් මෙයා කවුද? කැතෝඩේ. කැතෝඩේ කියන්නේ කවුද? කොපර්. කොපර් සොලිඩ්. දාලා ඇනෝඩේ කැතෝඩේ නම් කරන්න. මේක ඇනෝඩ්. මේ ඉංග්‍රීසියෙන් දැම්ම කියලා ප්‍රශ්න නැහැ මේ ඇනෝඩ් කියලා. ලකුණු දෙනවා. සිංහලෙන් දාපුවම සිංහලෙන් දාන්නේ ප්‍රශ්න නැහැ. කැතෝඩ්. හරි. දැන් සිංහල මීඩියම් කරලා ටැමිල් වලින් ලියන්න බෑ. ඒතර හම්බෙන්නේ නැහැ අපුණා. මොකද කියලා බලේ. ටැමිල් මීඩියම් කරලා ඉතින් ටැමිල් වලින් ලියන්න. ඕකේ සිංහල මීඩියම් කරලා ටැමිල් වලින් ලියන්න බෑ. මෙතන නෝට් එකක් කියලා. ටැමිල් වචන වලින්. හරි. එහෙනම් බලන්න මෙන්න විදිහට තමයි ඇනෝඩේ කැතෝඩේ තියෙන්නේ. හරි.
ඊට පස්සේ මේක නම් කරන්න ඕනේ. මෙයාගේ ද්‍රාවණය මොකද්ද? සිංක් දී වෙලා හැදෙන ද්‍රාවණය සිංක් 2+ A+. අනිවාර්යෙන් එයාගේ සාහනයක් නිරූපණය කරන්න ඕනේ. සම්මතනේ. සම්මත තත්ත්වයේදී සාහනය කීයද? 1 මෝල් ඝන ඩෙසිමීටරයට. එහෙනම් මෙයාගේ සාහනය කීයද? එයාලා කියලා නැත්තම් අනිවාර්යෙන් 1 මෝල් ඝන ඩෙසිමීටර කියලා ලියන්න. මෙයාගේ සාහනය කීයද? මෙතන ඉන්නේ කවුද? කොපර් දී වෙලා හැදෙන්නේ කවුද? කොපර් 2+ A+. එයාගේ සාහනය 1 මෝල් ඝන ඩෙසිමීටරය. හරි. ඊට පස්සේ ඉවර නැහැ. මං කිව්වා ලවණ සේතුවක් කියලා තියෙනවානේ. ලවණ සේතුවක් තිබ්බොත් තමයි මේ විදිහට බීකර දෙකක් අදින්න කිව්වේ. හරි ලවණ සේතුවක් කියන්නේ මොකක්ද කියලා ඉස්සරහ හම්බ වෙනවා. වැඩි හිතන්න එපා. නෝමල් රූප විතරක් දාගන්න. ඉස්සරට කියලා එකද. දෙන්න මේ වගේ එකක්. U නලයක් වගේ. U කියවට U නෙමෙයි. අර ස්ටේපර් කට්ටක් වගේ 3D බටයක්. හරි. U නලයක් වුණත් කමන්නේ නැහැ. U නලයක් වගේ. මේක නා U නෑ. හරි. මේක මොකද C ද? C යන්නේ පැත්තම එහෙම C නෑ නේද? හරි. කැපිටල් U ද? ගන්න මොකක් හරි. මෙන්න මේ තමයි ලවණ සේතුව. මේක නම් කරන්නත් ඕනේ ලවණ සේතුව කියලා. ලවණ සේතුව. ලවණ සේතුව. ඊට අමතරව මේකේ උෂ්ණත්වයේ පීඩනය මේ කෝෂයේ තියෙන උෂ්ණත්වයේ පීඩනය 298යි කෙල්වින් එකක් ATM කියලා දාන්න ඕනේ. මේ කෝෂයේ පවතින උෂ්ණත්වය. ඒ සම්මත උෂ්ණත්වයේ පීඩනයනේ. මේ සම්මත කෝෂෙනේ. හරි. එහෙනම් වැඩේ ඉවරයි. කැමති නම් කම්බියක් කොහොමද දාලා සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් තියන්නත් පුළුවන්. කියලා තියෙනවනම් අනිවාර්යෙන් කම්බියකින් සම්බන්ධ කරන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් මේක තමයි කෝෂ රූප සටහන කියන්නේ. හරි සරලයි. මේ පොඩි බීකර දෙයක් ගන්න හට දැම්ම ලඳ දැම්ම ලකුණු 10. හරි. නිකන් රූපයක් ගන්න ලකුණු 10. හරි. ඒකම ලකුණු. මෙන්න මෙහෙම නම් කරනවා. තව ලකුණු 5ක් විතර ගන්න පුළුවන්. එන දෙක ඇතුලේ නම් කරනවා. තව ලකුණු 5ක් හම්බ වෙනවා. හරි. සම්මත තත්ත්ව ටික දානවා. තව ලකුණු 5ක් ලකුණු 15ක් 20ක් ගන්න පුළුවන් රූප ඇඳලා. හරි. රූප ඇඳින්න කිව්වොත් අනිවාර්යෙන් ඇඳපළ. ලකුණු 10ක් 15ක් 20ක් ගත්තා. හරි. එහෙනම් අපි දැන් කතා කරමු. දැන් කෞෂල ප්‍රශ්න ඉවරයි. අපි කතා කරමු මේ ලවණ සේතුව කියන්නේ මොකක්ද කියලා. හරි. ලවණ සේතුව කියන්නේ මොකක්ද කියලා. ඊට අමතරව මම මෙතනම අර පාරගම්මේ පටලය කියලා එකක් තියෙනවානේ. පාරගම්මේ පටලයක් පාවිච්චි කරන්න කියලා තිබ්බොත් අඳින්න ඕනේ මෙහෙම නෙමෙයි. එකම බීකරේ තමයි අඳින්න. මම ඕනේ අඳලා පෙන්නනවා. හරි. මේ දාගත්තානේ. මම ඕනේ අඳලා පෙන්නනවා. මේ ටික එහෙමමයි අර බීකරේ විතරයි වෙනස් වෙන්නේ. පාරගම්මේ පටලයක් හිටියොත් ඈ. එහෙම වුණොත් එන්නේ මේ තනි බීකරයක් එන්නේ. तेरे को नहीं पता समझ आ गई मेरा मैंने मतलब खड़े देखी नहीं करा खड़े मैं कहता हूँ पटले निरूपण में करला मैं नाम करा ना पारगम्य पार्य गम पाट सिंगल नहीं वाली उठा कर गांगा पारगम्य पटले पार्य गम्य पटले සිංහල කරන්න එපා. ඊට පස්සේ මේක ඇනෝඩය මේක කැතෝඩය මේක සිංක් සොලිඩ් මේක කොපර් සොලිඩ්. ඊට පස්සේ මෙතන දාලා නම් කරගන්න සිංක් 2+ equals 1 මෝල් ඝන ඩෙසිමීටරට මෙතන නම් කරගන්න කොපර් 2+ equals 1 මෝල් ඝන ඩෙසිමීටරයට. ඊට අමතරව මෙතන යටින් හරි උඩින් ඉරන්න 298යි කෙල්වින් එකක් ATM කියලා දාගන්න. එතකොට ඉවරයි. මේ පාරගම්මේ පටලද පාවිච්චි කරලා තිබුණා. හරි ටක් ගාලා ගෙනලා දාගන්න. පාරගම්මේ පටලද පාවිච්චි කරලා තිබුණා. ඒක තමයි කෝස් සටහන මේ විදිහට තමයි දෙන්නේ. එකම බීකරය ඇතුලේ. හරි. එහෙනම් අපි ලවණ සේතුව ගැන පොඩ්ඩක් කතා කරමු. හරි ලවණ සේතුව කියන්නේ මොකද්ද? ඒකෙන් වෙන්නේ මොකද්ද කියලා කතා කරමු. කතා කරලා තව පොඩි පොයින්ට් එකක් තව පොඩ්ඩක් තියෙනවා. ගියපු ගමන් විදුලි රසායනික කෝෂය ඉවර. කරලා පොඩි ගණන් කියන්නේ අර උදාහරණ දෙක තුනක් ප්‍රැක්ටිස් කරමු. ඊට පස්සේ විද්‍යුත් විච්ඡේද කෝෂ වලට විද්‍යුත් විච්ඡේද කෝෂ හොඳට අවබෝධ දාගන්න පුළුවන් පොයින්ට් තුනක් තියෙනවා. පොයින්ට් තුන වල මාර්ක දිනනවා. ඕනේ විද්‍යුත් විච්ඡේද කෝෂයකට දාගන්න පුළුවන්. ඉතින් විද්‍යුත් විච්ඡේද කෝෂ ඉවරයි. ඊට පස්සේ Q සමාන IT දාලා ගන්න ටික අද කතා කරා. ඊට පස්සේ පාස් ෂේප්ස් 3-4 කරන් කතා කරා. හරි. ඊට පස්සේ සිලබස් එකේ දාලා තියෙන අලුතෙන් මේ ඉලෙක්ට්‍රෝඩ වගේ ඉලෙක්ට්‍රෝඩ කෙලමින ඉලෙක්ට්‍රෝඩ කියලා. ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද මේ අවුරුද්දේ ඒක නිකන් එන chance එකක් තියෙනවා වගේ මට හිතෙනවා. සුවර් නෑ. හරි බලමුකෝ. පොඩි දෙයක් තියෙනවා ඉලෙක්ට්‍රෝඩ යුට්ටක් කර නම් කරන මතක තියන්න කියලා නම් ඇති ඒක. හරි. ඒක මම අන්තිම ඇනලිසිස් කරලා වීඩියෝ එකක් වෙනම දාන්නම්. හරි. මේකෙන් මේ දැන් කරන ටිකෙන් ගානකට දාගන්න පුළුවන්. හරි.
එනම් ලියන්න ලවණ සේතුව සහ එහි කාර්යභාරය. ලවණ සේතුව හා එහි කාර්යභාරය. හරි. ලියන්න ඒක යටතේ ඒගාර යෙදීමෙන් ඒගාර කියන්නේ ජෙලි එකක් ඈ. ඒගාර කියන්නේ ජෙලි කරන්න දාන ජෙලි ටීන් එක. ආන් ඒ වගේ සීන් එකක්. හරි. ඒගාර යෙදීමෙන් ඒගාර ඔයක පාවිච්චි කරලා මතක ඔය කාලේ අර FET+ FE2+ අයන හඳුන ගන්න කේස් එක. මේ පාවිච්චි කරා මතක නැද්ද? අර මේ ප්‍රොග්ලිස් එක මොකක්ද ඒක කියන්නේ? ඔරලෝසු සැටිනේ. හරි. ඔරලෝසු සැටියකට මේ ඒගාර වතුර දාලා අර FeT+T+ ටිකක් දාලා අර එක පැත්තකට තව මොනවා හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බස්මයක් දාලා P0 වෙන මොකක්ද දාලා කරේ. හරි මතක නැද්ද ප්‍රැක්ටිකල්? හරි. අන්න ඒ කේස් එකේ ඒගාර ටික පාවිච්චි කරලා දාපම දැන් අර ජෙල් එකක් වගේ පත් වෙනවා. ජෙල් එකක් වගේ පත් වෙනවා අර තියෙන මේ ඇතුලේ තියෙන කෙමිකල් ටික. හරි. ඉතින් දාගන්න හරි. ඒගාර යෙදීමෙන් ජෙලි බවට පත් කරන ලද potassium chloride KCl, potassium chloride, potassium nitrate, ammonium nitrate, වැනි විද්‍යුත් විච්ඡේද ලවණයකින් පුරවන ලද U හැඩැති නලයක් ලවණ සේතු ලෙස හැඳින්වේ. හරි. මේකේ කාර්යභාරය කියලා සරලව කිව්වොත් වෙන්නේ ලියගන්න. මම පැහැදිලි කරන්න පස්සේ යන සරලව කිව්වොත් වෙන්නේ කෝෂයේ මේක කාර්යභාරය කවුද කියලා ඇහුවොත් ලියන්න ඕනේ මොකද්ද? කෝෂයේ ඇනෝඩ කුටීරයේ සහ කැතෝඩ කුටීරයේ අයන තුල්‍යතාවය ආරක්ෂා කිරීම. සරලව ඇහුවොත් එහෙම තමයි කියන්නේ. ඇනෝඩ කුටීරයේ සහ කැතෝඩ කුටීරයේ අයන තුල්‍යතාව ආරක්ෂා කර ගැනීම. මම දැන් ළමයිගේ නෝට් එකක් දාන්න මම හැමදේම කියවන්න බෑනේ. ඒතකොට ළමයිගේ නෝට් එකක් දාන්න වෙයි නෑ. පිට 17 කියන්නේ පිට 17 තියෙන්නේ. 17ක් තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණත් එක්ක ඔක්කොම. ඒක දාලා මේ PDF එකයි බලලා උඩ දාගන්න. හරි දැන් නෝට් ලියන්න වෙලාවක් නැත්තම් PDF එකයි බලලා උඩ දාගන්න. එත දෙයක් නැහැ. මොකද උරුවේ අර පොයින්ට් 4ක් 5ක් තියෙනවා. ඒ පොයින්ට් 4 5 තියෙනවා ඕන ගණන් හදාන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ තියෙනවා මේ ඒකේ විස්තරයක් මම කියලා තියෙනවා. හරි. හරි. ඒක වෙනකොට මම පැහැදිලි කරන්නම්කෝ. හරි. ඒක මම නෝට් එකේ දාලා තියෙනවා. ඒ නෝට් එක බලලා හදාගන්න නෝට් එක. නැත්ත වෙලා යනවා වීඩියෝ දික් කෙස්ස. මෙන්න මේක තමයි වැඩි. ඇනෝඩ් එක ඇතුලේ ඉන්න මේ දැන් බලන්න මේක ගාව මොකක්ද දෙන්නේ ස්පෙસિෆික්ව ඇනෝඩ් එක කියන්නේ සිංක්. සරලව මම පැහැදිලි කරන්න මෙතනදී. මෙතන වෙන ප්‍රතික්‍රියාව මොකද්ද? සිංක් කියන එක න සිංක් 2+ බවට ඔක්සිකරණය වීමක් තමයි ඉන්නේ සරලව. මෙයා ගන්න ප්‍රතික්‍රියාව මොකද්ද? කොපර් 2+ ටික කොපර් බවට තැම්පත් වෙනවා. හරි. කාලයත් එක්ක යද්දි මොකද වෙන්නේ? ඔක තමයි වෙන්නේ. මෙතන සිංක් තහඩුව දිය වෙනවා නේ සිංක් තහඩුව දිය වෙනවනේ සිංක් තහඩුව දීලා සිංක් 2+ හදනවා මෙතන මොකද වෙන්නේ ද්‍රාවකයේ තියෙන කොපර් 2+ එක කොපර් විදිහට මේ තහඩුව මත තැම්පත් වෙනවා මෙතන නම් මොකද වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝඩේ විකාශනය වෙනවා මෙතන මේ ඉලෙක්ට්‍රෝඩේ ප්‍රමාණය මොකද වෙන්නේ වැඩි වෙනවා කෝෂයේ ක්‍රියාත්මක අවස්ථාවේ පවතිනකොට නැත්නම් ගතික සමතුලිතතාවනේ ඉන්නේ කම්බියකින් සම්බන්ධ කරපුවම වෙන්නේ ඕක තමයි හරි එතකොට දැන් මේ කෝෂය අලුත් කරගන්න මොකද කරන්න ඕනේ? දැන් ටික වෙලාවකින් කෝෂය වැඩ කරන්නේ නැතුව කොහොමද? කෝෂය වැඩ කරන්නේ නැතුව ගියොත් අලුත් කරගන්නේ කොහොමද? අලුතෙන් සිංක් තහඩුවක් බස්සනවා නැත්නම් සිංක් කුරක් බස්සන්න ඕනේ. ආය දැන් මේකේ කොපර් 2+ ටික ඉවරනවනේ ටික වෙලාවක් යද්දි. ආපහු කොපර් 2+ හොඳ ද්‍රාවණය දාන්න ඕනේ. එච්චරයි. හරි.
එහෙනම් බලන්න දැන් මොකද්ද වෙන්නේ කියලා ලවණ සේතුවේ සීන් එකේ හැටි. දැන් මේ දිගටම මේ මොකද වෙන්නේ විකාදනය වෙනවා. සිංක් කියන ඉලෙක්ට්‍රෝඩ විකාදනය හදනවා ද්‍රාවණයට නිදහස් වෙනවා සිංක් 2 + අයන. කාලයත් එක්ක මොකද වෙන්නේ? මෙන්න මේ ද්‍රාවණයේ තියෙන ධන අයන සාහනය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ධන අයන සාහනය වැඩි වෙනවා. මෙතන මොකද වෙන්නේ? මෙතන තියෙන කොපර් 2+ ටික වැයලා කොපර් හැදෙනවා. එතන ද්‍රාවණයේ තියෙන කොපර් 2+ ප්‍රමාණය මොකද වෙන්නේ? කාලයත් එක්ක අඩු වෙනවා. එතන මෙතන තියෙන ධන අයන සාහනය මොකද වෙන්නේ? අඩු වෙනවා. ධන අයන සාහනය අඩු වෙනවා. දැන් ලවණ සේතුවක් දාපුවම මොකද වෙන්නේ? ඒ ලවණ සේතුව දාලා අපිට පුළුවන් මෙන්න මෙතන ඇතුළේ ධන අයන සාහනයනේ වැඩි වීම තියෙන්නේ. ධන අයන සාහනයනේ වැඩි වීම වළක්වා ගන්න පුළුවන්. අඩු කර ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන ධන අයන සාහනයනේ අඩු වීම තියෙනවනේ. අඩු වීම වළක්වා ගන්න පුළුවන්. ඒතර කෝෂය අර එකම විද්‍යුත් ගාමක බලයක් පවත්වා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද වෙන්නේ? දැන් මෙතන ධනාත්මක ස්වභාවය වැඩි වෙද්දි මොකද වෙන්නේ? මේකේ අර විභවාන්තරය වැඩි වෙලා මොකද වෙන්නේ? වෝල්ටේජ් එක වෙනස් වෙනවා. මේකෙත් වෝල්ටේජ් එක වෙනස් වෙනවා. එතන මොකද අර නියත විද්‍යුත් ගාමක බලයක් නැත්නම් නියත වෝල්ටේජ් එකක් පවත්වා ගන්න බෑ. මොකද කරන්ට් එක වෙනස් වෝල්ටේජ් වෙනස් වෙනවනේ වෝල්ටේජ් වෙනස් V = IR නේ ප්‍රතිරෝධ නීතිය කියලා ගත්තොත් V වෙනස් වෙද්දී I වෙනස් වෙනවා විවිධ කරන්ට් එකක් එන්න ගන්න දැන් බල්බ් පෙරපත්ත බල්බ් ඩිම් වෙනවා මේක වෙනවා එහෙම සීන්නේ අර ඒකාකාරව පවත්වා ගන්න බෑ ඒ නිසා මොකද වෙන්නේ මෙන්න මේ අයන සාන්ද්‍රණ ටික මොකදනේ එකම විදිහට තියෙන්න ඕනේ හරි මම කලින් කිව්වේ එතන ධන ස්වභාවය වැඩි වෙද්දී මොකද වෙන්නේ අර විභවාන්තරය වැඩි වෙන සීන්නයක් එන්නේ අර කලින් කතා කරේ ඉලෙක්ට්‍රෝඩ විභව කතාවේ හරි අන්න ඒ නිසා මොකද වෙන්නේ कोशे इलेक्ट्रोड विभव कोशे संपूर्ण कोशे මෙන්න ඒක තමයි कोशे කියන්නේ संपूर्ण कोशे इलेक्ट्रोड මොකදන්නේ इलेक्ट्रोड विभव වෙනස් වෙනවා සෝරි මේ සමස්ත कोशे इलेक्ट्रोड विभव නේ कोशे විභව कोशे මේ වෝල්ටේජ් එක වෙනස් වෙනවා හරි ඒක වළක්ව ගන්න පුළුවන් අපිට ඒ වළක්ව ගන්න නම් මොකද කරන්න ඕනේ මෙතන ධන අයන සාහනනේ වැඩි වෙනක වළක්ව ගන්න ඕනේ අතන ධන අයන සාහනනේ අඩු වෙනක වළක්ව ගන්න ඕනේ හරි මෙතන ධන අයන සාහනනේ වැඩි වෙනක වළක්ව ගන්න ඕනේ අතන ධන අයන සාහනනේ අඩු වෙන වලක්ව ගන්න ඕනේ. මෙතන ධන අයන සාහනය අඩු වෙන වලක්ව ගන්න නම් එළියෙන් ධන අයන ටිකක් එන්න ඕනේ. මෙතන ධන අයන සාහනය වැඩි වෙනක වලක්ව ගන්න නම් දැන් අත ධන අයින් කරන්න බෑනේ ධන අයන මොකද වෙන්නේ? ඍණ අයන ටිකක් එන්න ඕනේ. එතන මොකද වෙන්නේ? මෙතන තියෙන ධන අයන කොටසකුයි ඍණ එළියෙන් එන ඍණ අයන ටිකකුයි එකතු වෙලා උදාසීන වෙලා යනවා. එතන මොකද ධන අයන ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒක නිසා අපි මෙන්න මේ වගේ දානවා ලවණ සේතුවක්. හරිද? දැන් මොකද වෙන්නේ මේක දැම්මට පස්සේ හිතන්නකෝ දැන් මේ ලවණ සේතුවට දාලා තියෙන ද්‍රව්‍ය මොනවද? පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා ගන්නකො. මේ පොටෑසියම් ක්ලෝරයිඩ් කියන එක නා ගත්තොත් මේකේ කැටයන කවුද? පොටෑසියම් ප්ලස්. ඇනයන කවුද? Cl මයිනස්. හරිද? දැන් මොකද වෙන්නේ ටික වෙලාවකින් මෙන්න මේ බීකරේ ඇතුලේ සිංක් දීලා සිංක් 2+ හදලා සිංක් 2+ සාහනනේ වැඩි වෙනවා. එතකොට මේක ධන ස්වභාවය මොකද වෙන්නේ? ද්‍රාවණයේ තියෙන ධන විභවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අපි දන්නවා ධනයි ඍණයි මොකද වෙන්නේ? ආකර්ෂණය කරනවා. ධනයි විකර්ෂණය කරනවා. කියන්නේ ජාතිව ආකර්ෂණය කරනවා. දැන් මේක ධන විභවය වැඩි වෙද්දි මොකද වෙන්නේ? මේ ජෙලියක ඇතුලේ තියෙන මේක ජෙලියකක් ඇතුලේ තියෙන මේ ජෙලියක ඇතුලේ තියෙන ඍණ අයන ටික මොකද වෙන්නේ? මේ පැත්තට ආකර්ෂණය වෙලා යනවා. මේවා ධනාරෝපිතනේ. එහෙනම් මොකද වෙන්නේ? මේ ඒකගාර මිශ්‍රණය ඇතුලේ තියෙන මේ ඍණ අයන ටික වෙලාවකින් මොකද වෙන්නේ? මෙන්න මේ යුනලේ දිස්කේ මේ ද්‍රාවණයට ගලාගෙන එනවා. හරිද? දැන් වතුර නෙමෙයි තියෙන්නේ. මම හරවපණි පැත්ත හැදෙන්න. ජෙල් එකක් තියෙන. ජෙල් එක ඇතුලේ මොකද අයන ටික මේ ද්‍රාවණයට ගලාගෙන එනවා. විද්‍යුත් ශේෂණ නිසා ඇති වෙන මේ බලය නිසා වෙන්න මේකට ගලාගෙන එනවා. දැන් මේකද මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ මෙතන? අර ධන අයන මෙතන වැඩි වෙද්දී මේකේ ඍණ අයන ටික ඇවිල්ලා අර වැඩි වේග ධන අයන ටික මොකද වෙන්නේ? තුලිත කරන්න පුළුවන්. වැඩි වෙන ධන අයන ප්‍රමාණය බැලන්ස් කරන්න පුළුවන්. එතකොට ධන අයන සාහනයෙන් වැඩි වීම ලක්වා ගන්න තමයි මෙතනින් වෙන්නේ. දැන් මෙතන මොකද වෙන්නේ? කැතෝඩේ ගාව. කැතෝඩේ ගාව ධන අයන සාහනයෙන් කායත් එක්ක මොකද වෙන්නේ? අඩු වෙනවා. කොපර් 2+ කොපර් විදිහට වෙනවනේ. එතකොට කොපර් 2+ සාහනයෙන් අඩු වෙනවා මේකේ. එතන ධන අයන ස්වභාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. ධන බව අඩු වෙනවනේ. ධන බව අඩු වීම ලක්වා ගැනීමට මොකද වෙන්නේ? මෙහින් තව ධන අයන ටිකක් එනවා. මෙහින් ධන අයන ටිකක් මේ පැත්තට ඇදලා ඇවිල්ලා මේකේ ධන අයන ස්වභාවය මොකද වෙන්නේ? වැඩි කරගන්න. හරි. මේකේ ධන අයන ගතිය වැඩි කරගන්න පුළුවන්. ඕක තමයි සරලව සිද්ධ වෙන්නේ. ඒකෙන් මොකද වෙන්නේ? සම්පූර්ණ කෝෂයේ අයන තුල්‍යතාව. සම්පූර්ණ කෝෂයේ මොකද වෙන්නේ? අයන තුල්‍යතාව රැක ගන්න පුළුවන්. අයන තුල්‍යතාව රැකුන් නැත්නම් මොකද වෙන්නේ? මෙතන ධන ස්වභාවය වැඩි වෙනවා. මෙතන ධන ස්වභාවය අඩු වෙනවා. මෙතන වෝල්ටේජ් එක අඩු වෙනවා. මෙතන වෝල්ටේජ් වැඩි වෙනවා. කෝෂයේ සම්පූර්ණ වෝල්ටේජ් එක මොකද වෙන්නේ? කාලයත් එක්ක එක ගියම පෙන්වන්න ගන්නවා. එතකොට මොකද නියත ධාරාවක් අපිට සබා ගන්න බෑ. අන්න ඒක වලක්ව ගන්න තමයි මෙන්න මේ ලවණ සේතුවක් දැම්මොත් ඔක 85ක් 90ක් 95ක් විතර මේ බැලන්ස් කරගන්න පුළුවන්. 100%ක්ම ගත්තොත් සාර්ථක නෑ. අර වෝල්ටේජ් එක සාමාන්‍ය නියතව පවත්වා ගන්න පුළුවන් යම් කිසි කාලයක් තුල. නැත්නම් ටික වෙලාවක් යද්දි මොකද වෝල්ටේජ් එක වෙනස් වෙනවා. මේක දාපුවම සාමාන්‍ය හොඳ වෙලාවක් පැය 3-4ක් ඇගිරෙන. වෙනස් වෙනවා මේවත් එක්ක. මේ හොඳ වෙලාවක් පවත්වා ගන්න පුළුවන් නියත වෝල්ටේජ් එක. හරි. එහෙනම් ලවණ සේතු කාර්යභාරය තමයි. හරි.
මම ඒක නෝට් එකේ කියලා තියෙනවා. ඒක නෝට් එක දාලා කම්ප්ලීට් කරගන්න. හරිද? මම ආයෙ වෙනම කියන්න යන්නේ නැහැ. හරි. ඔය පාරගමේ පටලේ කතාවකුත් මම දාලා තියෙනවා. කම්ප්ලීට් කරගන්න. ඒක කේස් එකක් නේ. හරි. ඊට යන්න කෝෂයේ IUPAC අංකණය. කෝෂයක IUPAC අංකණය. කෝෂයක IUPAC අංකණය. හරි. IUPAC අංකණය. හරි. එහෙනම් අපි කෝෂයක් IUPAC අංකණය කරන්න හදමු. හරි. වම් පැත්තේ මොකද්ද තිබ්බේ? වම් පැත්තේ තියෙන කෝෂ රූප සටහනේ වම් පැත්තේ මොකද්ද තිබ්බේ? වම් පැත්තේ ඇනෝඩ්. දකුණු පැත්තේ තිබ්බේ මොකද්ද? කැතෝඩ්. එහෙනම් ඒ විදිහට තමයි ලියන්න ගන්න. බලන්න. හරි. IUPAC අංකණය ලියන්නේ මෙන්න මෙහෙමයි. සරලයි. ඇනෝඩ් එක ගාව මොකද්ද වෙන්නේ? ඇනෝඩ් එක ගාව උනේ සිංක් සොලිඩ් ටික සිංක් 2+ වුණා. කැතෝඩ් එක ගාව මොකද වෙන්නේ? මම ඉලෙක්ට්‍රෝන දාලා බැලන්ස් කරලා ලියන්නේ නැහැ. කැතෝඩ් එක ගාව මොකද වෙන්නේ? කොපර් 2+ ටික කොපර් බවට ගියා. කොපර් සොලිඩ් බවට පත් වුණා. එහෙනම් මේ විදිහට තමයි ලියන්නේ. දැන් එයාලා ඇතුලේ වෙන ක්‍රියාවලිය තියෙනවනේ කියන්නේ ඇනෝඩ් එක සහ කැතෝඩ් එක ගාව සිද්ධ වෙන ක්‍රියාවලිය ඒ විදිහටම ලියන්න ඕනේ. මේක ලියන්න ගන්නේ මෙහෙමයි IUPAC අංකණය. වම් පැත්තෙන් පටන් ගත්තා. ඒ කියන්නේ ඇනෝඩෙන් තමයි පටන් ගන්න ඕනේ. ඇනෝඩේ මොකද වෙන්නේ? සිංක් සොලිඩ් කියන එක කෙනා ඉන්නවා. හරි සිංක් සොලිඩ් කියන එක කෙනා ඉන්නවා. ඊට පස්සේ ඉරි කැලලක් ගහනවා. එයා කවුරු බවටද පත් වුනේ? සිංක් 2+ බවට. එහෙනම් ඒක ලියන්න. සිංක් 2+. ඒක ෆස්ට් එතනින් නවතින්න එපා. සම්මත අවස්ථාවේදී මොකද වෙන්නේ? අපි ගන්න සාන්නේ එකයි මවුල ඝන ඩෙසිමීටරයට. අන්න ඒ නිසා අන්නේ සාන්නනේ මෙතනින් ලියලා දාන්න ඕනේ. ඔයාලට දැන් වෙන සාන්නයක් දීලා තියෙනවා නම් ඒ සාන්නය තමයි මෙතන ලියන්න ඕනේ. එකයි මවුල ඝන ඩෙසිමීටරයට. ගණන මෙතන ඒකස් කියලා වෙනම දාලා වෙනම එකයි මවුල ඝන ඩෙසිමීටර කියලා කිව්වොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ දැන් එතනින් ඇනෝඩේ ඉවරනේ. කැතෝඩේ පැත්තට යනවනේ. ඒතකොට ඉරි කැලි දෙකක් ගහනවා. හැබැයි මේ ඉරි කැලි දෙක ගහන්නේ ලවණ සේතුව දාලා තියෙනවා විතරයි. ඇයි ඒ? ලවණ සේතුව තිබ්බොත් තමයි බීකර දෙකක් ගන්න. හරි. දැන් පාරගම පටලයක් තිබ්බොත් තනි බීකරනේ තියෙන්නේ. ඒතකොට මෙතන ගහන්නේ කඩිර. මම ඒක පස්සේ ලියන්න. හරි. ලවණ සේතුව පාවිච්චි කරන බීකර දෙකක් තියෙන මොකද ඉරි කැලි දෙකක් ගහනවා. කැතෝඩේ ගාව මොකද වෙන්නේ? කැතෝඩේ ගාව මොකද වෙන්නේ? කොපර් 2+ අයන ටික කොපර් 2+ අයන ටික පත් වෙනවා කවුරු බවටද? පත් වෙනවා කොපර් සොලිඩ් බවට. එච්චර. ඊට පස්සේ මෙතනින් තිතකුයි කමාකුයි දාලා එහෙම නැත්නම් ඉස්සරහින් දාන්න ඕනේ උෂ්ණත්වය සහ පීඩනය. 298යි කෙල්වින් 1 atm කියලා. හරි නැත්නම් බෝඩ් එකේ පේන්නේ නැත්නම් නැහැ. ඒ වුණා දාන්න ඕනේ මෙතන දාන්න ඕනේ 298යි කෙල්වින් 1 atm කියලා. අර මම නෝට් එක දානවා. දාලා තියෙන විදිහට දාගන්න. මම නෝට් එකක් දානවා. 1 atm 298ක් කෙල්වින් කියලා තිතයිකමකුයි දාලා තියන්න. හරි. හොඳයි. බෝඩ් එකේ පේන්නේ නැත්නම් මම නෝට් එක දානවා. ඒ නෝට් එකේ බලලා දාගන්න. හරි. එහෙනම් බලන්න දැන් මේක දාන්නේ මොකද්ද? ලවණ සේතුවක් ඉන්නකොට ඈ. ලවණ සේතුවක් දාද්දී මෙතන මැද ඉරි කැලි දෙකක් දාන්නේ. එතකොට පාරගම පටලයක් ඉන්නවනම් කොහොමද ලියන්නේ? මේ විදිහටමයි මම පැත්තෙන් පටන් ගත්තා. සිංක් සොලිඩ් කියන එක යන සිංක් 2+ වුණා ඇනෝඩ් එක ගාව. සාන්දනය 1යි මවුල ඝන ඩෙසිමීටරයට. කැමතිට දාන්න පුළුවන් මේක. 1යි මවුල ඝන ඩෙසිමීටර මේ වරහන් ඇතුළෙම දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කැමතිද දාන්න. ඊට පස්සේ බලන්න දැන් බීකර දෙකක් නෙමෙයි බීකර එකයිනේ. එහෙනම් මොකද වෙන්නේ? අර පාරගම්මේ පටලයක් වුණත් අපි කඩේටක් නෙදන්නේ. එහෙනම් මෙතනත් දාන්නේ කඩේට. මෙතන දාන්නේ කඩේට. පාරගම්මේ පටලයක්. ඊට පස්සේ ඉන්නවා කොපර් 2+ ටික කොපර් 2+ ටික පත් වෙනවා කවුරු බවටද? කොපර් සොලිඩ් බවට. ඊට පස්සේ ඉතින් ගම දාමු උෂ්ණත්වය පීඩනය දාමු. 1 atm 298ක් කෙල්වින්. හරි ඔච්චරයි. IUPAC අංකණය ඔච්චරයි. හරි හැම එකේම වම් පැත්තෙන් පටන් ගත්තා දකුණු පැත්තට ලිව්වා. වම් පැත්තේ ලියනවා වම් පැත්ත වෙන දේ. සිංක් ටික සිංක් 2+ වෙනවා. ඒ විදිහට තමයි ලියන්නේ. සිංක් 2+. ලවණ සේතුවත් තිබ්බ දිරි කැලි දෙකයි. කැතෝඩ් එක ගාව දෙන්නේ කොපර් 2+ කොපර්. කොපර් 2+ කොපර්. එච්චරයි. ඊට පස්සේ උෂ්ණත්වය පීඩනය දෙන්න. පාරගමේ පටල කිරියොත් ඒකම තමයි මැද්දෙන් කඩේරක් එන්නේ. හරි. දැන් මට තේරුණා කියලා. මම ඔක නෝට් එක දාන්න නෝට් එක කම්ප්ලීට් කරගන්න. හරි. අවශ්‍ය කට්ටිය මේක දැන් දාගන්න. මම අර දාන නෝට් එකත් එක්ක බල බල මේක කරන්න. හරි. වීඩියෝ එක බලපුවොත් හොඳයි. හරි.
ඊට පස්සේ ලියන්න මාතෘකාව කෝෂයක විද්‍යුත් ගාමක බලය සෙවීම. කෝෂයක විද්‍යුත් ගාමක බලය සෙවීම. හරි. වරංගත ලියන්න EMF. 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 කැපිටල් වලින් ඉවත් තමයි. EMF. කෝෂයක විද්‍යුත් ගාමක බලය. සෙවීම. හරි. මේක පොඩි දෙයක් තියෙන්නේ. හරිද? මේ පොඩි දෙයක් තියෙන්නේ. මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න තියෙනවා. හරි. මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා උත්තර ගන්න තියෙනවා. E not cell කියන්නේ කෝෂය සමානයි E not cathode. කැතෝඩයට පාවිච්චි කරන ඉලෙක්ට්‍රෝඩයේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභජනය. අඩු කිරීම E not anode. ඇනෝඩයට පාවිච්චි කරන ඉලෙක්ට්‍රෝඩයේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභජනය. හරි. මේක තමයි සමීකරණය. සම්මත අවස්ථා සමීකරණය මේක. හරි. මේක තමයි සමීකරණය. හරි. එහෙනම් අපි අර සලකපු ගානේ ඒ කියන්නේ උදාහරණේ සිංක් කියන සහ කොපර් කියන මේ කෝෂයේ ඉලෙක්ට්‍රෝඩ විභජනය. හරි. එහෙනම් E not cell මෙතන සෙල් වෙද්දි මේ 100ක් වකින්න ඕනේ. සෙල් සමානයි E not cathode. cathode කියන්නේ කවුද? cathode ආවේ මොකද්ද? සිංක් කොපර් එකේ. cathode ආවේ කොපර්. එහෙනම් කොපර් වල ඉලෙක්ට්‍රෝඩ විභජනය තමයි දාන්න. කොපර් ඉලෙක්ට්‍රෝඩ විභජනය ආවේද ධන 0.34 වෝල්ට්. අනිවාර්ය වෝල්ට් කියලා මෙතන දාන්න ඕනේ. ඍණ ඇනෝඩ් ඉලෙක්ට්‍රෝඩ මොකද්ද? ඇනෝඩට ආවේ සිංක්. එහෙනම් සිංක් වල ඉලෙක්ට්‍රෝඩ විභජනය කවුද? ඍණ 0.77 වෝල්ට්. එහෙනම් මෙතනින් යනවා මෙහා ඍණ ධන වෙනවා. ධන වෙලා අපිට එනවා කීයක්ද? 1.1ක් වෝල්ට් කියලා. 1.1ක් වෝල්ට්. ධන කියලා දාන්න අවශ්‍ය නැහැ. මේක කොහෙන් ගියත් මේ විද්‍යුත් රසායනික කෝෂයෙන් මුදෙන් ධන ඉලෙක්ට්‍රෝඩ එක තමයි මේ ධන මේ විද්‍යුත් ගාමක බලයක් තමයි ඉන්නේ කෝෂේ. හරි. ඇයි හැම වෙලේම දාන්නේ කැතෝඩ් ඍණ ඇනෝඩ් නේ. කැතෝඩ් එක කියන්නේ ඔක්සිජන් නෙවෙයි ධනාගේ වැඩි එක් වෙනවා. ඇනෝඩ් එක කියන්නේ ඔක්සිජන් නෙවෙයි ඍණාගේ වැඩි එක් වෙනවා. ඒතකොට ඍණයි ධන වෙනවනේ හැම වෙලේම. මෙයා කොහමද ධනනේ? කියන්නේ ධන හෝ පොඩි ඍණ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ඒතර මෙයාට සාපේක්ෂව ඍණ බව වැඩි එක් වෙනවා මෙයානේ. ඒක ලොකු සංඛ්‍යාවක් කියන්නේ මෙයා. ඒක හරි හිතන්න එපා. ඒතර සුළුල කොහොමද ධන උත්තරය තමයි අන්තිමේට වෙන්නේ. ධන උත්තරය කාවෙ නැත්තම් කේස් එකක් තියෙනවා. හරි. ධන උත්තරය තමයි අනිවාර්යෙන් එන්නේ. හොඳයි. එහෙනම් මේ ලියන්න පොඩි ගානක් මැග්නීසියම් සහ කොපර් ඉලෙක්ට්‍රෝඩ දෙකකින් සමන්විත කෝෂය සලකන්න. ඉලෙක්ට්‍රෝඩ දෙකකින් සමන්විත කෝෂය සලකන්න. හරි. ඒකේ විද්‍යුත් ගාමක බල දෙක දාගන්න. හරි. විද්‍යුත් ගාමක බල දෙක දාගන්න. E not magnesium 2 plus ඔක ලියන්නේ අර ඔක්සිහරණ පැත්තට තමයි ලියන්නේ. හරි. ඒ ඔක්සිහරණ වෙන්නේ magnesium 2 plus equals magnesium සමානයි ඊළඟ ඍණ 2.36 E not අර තේරගත්ත කොපර් නේද? කොපර්. එහෙනම් කොපර් මොකදනේ? කොපර් ඔක්සිහරණ පැත්තට තමයි හැම එකම ලියලා තියෙන්නේ. කොපර් සමානයි ධන 0.34 වෝල්ට්. ඔය විදිහට තමයි තියෙන්නේ දත්ත දෙක. දැන් ඔයාලා මොකද කරන්න ඕනේ? ඔයාලා මේ අඳින්න ඕනේ ඉස්සෙල්ලාම කරන්න මොකද? ඇනෝඩය අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ ඇනෝඩ ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ. ඊට පස්සේ කැතෝඩය අඳුර ගන්න ඕනේ. කැතෝඩ ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ. ඊට පස්සේ සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ. ඊට පස්සේ මොකදනේ? කෝෂ රූප සටහන අඳින්න ඕනේ. ඊට පස්සේ IUPAC අංක නාමකරණය ලියන්න ඕනේ. නැත්නම් IUPAC අංකනේ ලියන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට මොකදනේ? කෝෂයේ විද්‍යුත් ගාමක බලය. E not cell කියන එක න හොයලා දාන්න. හරිද? E not cell කියන එක න හොයලා දාන්න. හොයලා දැම්මට පස්සේ E not cell වලට 2.7ක් වෝල්ට් කියලා. E not cell වලට 2.7ක් වෝල්ට් කියලා. මම නෝට් එක දානවා. ඒ නෝට් එක බලලා ඒක හදාගන්න. නෝට් එක හදපු ගාන තියෙනවා එහෙම. හරි. නෝට් එකේ හදපු ගාන තියෙනවා. මම පාස් පේපර් කරන් කතා කරද්දී ඒ ටික හුවේ නෝට් එකේ ඒ ගාන තියෙනවා. මේ
ඇති දෙයක් නෑ. ඔන්න මං බෝඩ්ඩේ ඊළඟ වීඩියෝ දාන්නම්. ඊළඟ වීඩියෝ දාද්දි මම ඒ වීඩියෝ එක ඇඩ් කරලා දාන්න. හරිද? මේක මම බෝඩ්ඩේ මේක හදන්න. හරි. හොඳයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. මම අර පැය එකහමාර වගේ වීඩියෝ එකකට කරලා දාන්නම්. වීඩියෝ 3ක් විතර. නැත්තම් බෝරින් වෙනවනේ. හරි. ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.